Praise the Lord. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Praise you, Jesus. Praise you, Jesus. Hallelujah. Hallelujah. Shall I start? Yeah. Okay. So, how are you all? ඔබ හැමදෙනාම සතුටින්ද? They understand English? ඉංග්‍රීසි භාෂාවත් ටිකක් තේරෙනවද කියලා අහනවා. සමහරුන්ට තේරෙනවා. Okay, little. Okay. So, let's go to Genesis chapter 1 from verse 1 onwards. උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනිම වාක්‍ය කියන බයිබලයේ පළවෙනිම වාක්‍යයෙන් පටන් ගන්න. Can I keep it here so that my voice will pick up? කවුරුහරි කියමුද උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වාක්‍යය. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. In the beginning, God created the heaven and the earth. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක. In the beginning, God created the heaven and the earth. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක. Okay, how did God create the heaven and the earth? මේ අහසත් පොළවත් කියන දෙක දෙවියන් වහන්සේ මැවුවේ කොහොමද? You can hear her voice, dear? මම කියන දේ පැහැදිලිද? ඇහෙනවද? Yeah, okay. How did God create the heaven and the earth? දෙවියන් වහන්සේ කොහොමද මේ අහස පොළව කියන දේ මැවුවේ? It's a question you should answer me. ඒක ප්‍රශ්නයක් ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කොහොමද මේ අහසයි පොළවයි මැවුවේ? Only the first two of us are speaking. පළවෙනි කට්ටිය විතරක් උත්තර දෙනවා පිටිපස්සේ යකින් අහන්නේ. අහසයි පොළවයි දෙවියන් වහන්සේ මැවුවේ කොහොමද? Word. So he spoke the word and he created. දෙවියන් වහන්සේ වචනය කතා කෙරුවා එතකොට ඒක ඇති වුණා. Did he use his hands or did he use anything else or did he use his words to create? දෙවියන් වහන්සේ මොකක් හරි වෙන බලයක් අතෙන් බලයක් වෙන මොකක් හරි බලවේගයක් පාවිච්චි කරාද එහෙම නැත්නම් උන්වහන්සේ වචනේ කතා කරා විතරයිද? So God executes his power by speaking words. එතකොට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මහිමය බලය පෙන්වුවේ වචනය කතා කරලා. Are you understanding? ඒක තේරෙනවද? Okay, let's go to the book of John chapter 1 verse 1. ජෝම් විශේෂය John chapter 1 verse 1. යෝහන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වාක්‍යය. In the beginning was the word. පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටිසේක. In the beginning was the word. පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටිසේක. වාක්‍යානෝ කියන්නේ වචනය. And the word was with God. වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. And the word was God. වාක්‍යානෝ දෙවියන් වහන්සේවම සිටිසේක. Correct? So in the beginning was the word. එතකොට පටන් ගැනීමේදී වචනය දෙවියන් වහන්සේගේ වචනය තිබුණා. And the word was with God. ඒ වචනය දෙවියන් වහන්සේත් හා සමග එක්ව සිටියා. And the word was God. and ඒ වචනය දෙවියන් වහන්සේවම සිටියා. That means I cannot separate God and his word. ඒ කියන්නේ අපිට දෙවියන් වහන්සේවයි උන්වහන්සේගේ වචනයයි වෙන් කරලා කතා කරන්න බෑ. දෙකම එකක්. Because the word and God are same. දෙවියන් වහන්සේ කියන්නේ දේව වචනය කියන්නේ දෙකක් නෙමෙයි ඒක එකක්. See the 14th verse of the same chapter, John මේ chapter 1. පරිච්ඡේදයේම 14 වෙනි වාක්‍යය බලමු. And the word was made flesh and dwelt among us. තවද වාක්‍යානෝ මාංශගත වී කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව අප අතරෙහි වාසය කළසේක. And the word became flesh. වචනය මාංශගත වුණා කියනවා. So when Mother Mary received the word and she became pregnant. එතකොට යේසු අම්මට ලැබුණේ ගාබ්‍රියල් දේවදූතයාගෙන් වචනයක්.
ඒ වචනය ජේසුස් අම්මා අයිති කරගත්තාම තමයි ඒ වචනයේ බලයෙන් තමයි ජේසුස් අම්මා පිළිසිඳගත්තේ. So I'm not supposed to see the word of God and God separate. They both are same. ඒ නිසා මෙතන පැහැදිලි කරන්නේ මේ දෙවියන් වහන්සේ කියන තනන් වහන්සේවයි වචනය කියන එකයි දෙකක් නෙමෙයි මේ දෙකම එකක්ම තමයි. If I have to know God, the only way I can know is through the written word of God. ඔබට දෙවියන් වහන්සේව දැනගන්න ඕන නම් ස්වාමින් වහන්සේට කිට්ටු වෙන්න ඕන නම් ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ ලියලා තියෙන දේව වචනය හරහා උන්වහන්සේව හොයාගන්න. If you are saying that I have relationship with God, you cannot know God without the word of God. දැන් ඕගොල්ලෝ කියන්නේ යනවා නම් මම ස්වාමින් වහන්සේත් එක්ක ගොඩක් සම්බන්ධයි මම ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධකමක් තියෙනවා මම උන්වහන්සේත් එක්ක එකට ජීවත් වෙනවා කියලා කියනවා නම් හැබැයි ඔබ වචනේ දන්නේ නැත්නම් ඒ දෙකේ සම්බන්ධයක් නැහැ. මොකද දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න නම් මේ වචනය දැනගත යුතුමයි. ඒක නැතුව අපිට දෙවියන් වහන්සේව හොයාගන්න බෑ. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Are you understanding? ඔබට මේ කියපු දේ තේරුණාද? Now, we see that God spoke the word and He created the worlds, the physical world, the universe, everything was created by His spoken word. දැන් මේ බයිබලයේ හැටියට ඕගලන් දැක්ක දෙවියන් වහන්සේ මේ පේන මේ භෞතික ලෝකයේ පේන මේ පොළව අහස මේ හැම දෙයක්ම ඇති කරේ වචනය කතා කරලා. We see in Genesis chapter 1 verse 26. අපි උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වාක්‍යය. And God said, "Let us make man in our image, after our likeness." උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය කියවන්නේ තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා සාදම්මන. So God created us in His image and likeness. එතකොට දෙවියන් වහන්සේ අපිව නිර්මාණය කරේ උන්වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට. So His eyes look like your eyes or my eyes. දැන් දෙවියන් වහන්සේගේ සමානත්වයට අපිව හැදුවා නම් මගේ ඇස් දෙක දෙවියන් වහන්සේගේ ඇස් දෙක මගේ වගේද ඔයාගේ වගේද? So His features looks like yours or mine. දෙවියන් වහන්සේ මං වගේද ඔයා වගේද? සමානත්වයට හැදුවා නම් සමාන වෙන්න ඕනේ. It's not talking about the physical likeness. එතකොට මේ කතා කරන්නේ අපේ මේ භෞතිකව අපිට පේන අපේ ස්වරූපය ගැන නෙමෙයි. There's some translation which says we are made like Him in the spirit, and there's some translation which says the spiritual personality of God. සමහර බයිබල් පරිවර්තනවල කියනවා අපිව උන්වහන්සේගේ ආත්මයට සමානව හැදුවා උන්වහන්සේගේ ආත්මීක පෞරුෂත්වයට සමානව හැදුවා කියලා ලියවිච්ච බයිබල් තියෙනවා. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. Okay, now God created the creation in how many days? මේ මැවිල්ල දවස් කීයකින් උන්වහන්සේ නිර්මාණය කරුවේ? Some are saying 7, some are saying 6. In Higher 6 than days, higher. He finished the creation. Okay, so why did God create man last? He should have created him first. දැන් වැදගත්ම මැවිල්ල මනුෂ්‍යයන් ස්වාමීන් වහන්සේ එයාව අන්තිමට මැව්වේ ඉස්සෙල්ලාම හදන්න නැතුව. You know why? If He would have created man first day, then when he was thirsty, no water. When he was hungry, no food. Correct? ඉස්සෙල්ලාම මනුෂ්‍ය මැවුවා නම් එයාට බඩගිනි වෙනකොට කන්න දෙයක්වත් තිබහා වෙනකොට බොන්න දෙයක්වත් නැතුව තියෙන්න තිබුණා. He created everything for man. Whatever he needed, He created, and then He created man, because when He came, everything that he needed is already done. එතකොට ස්වාමීන් වහන්සේ මිනිස්යාට අවශ්‍ය සියල්ල හදලා ඉවර වෙලා තමයි මිනිස්යාව නිර්මාණය කරේ. එතකොට මිනිස්යා ආවම එයාට අවශ්‍ය සියලුම දේ එතන තිබුණා. So all the creation was for man. එතකොට මේ සියලුම මැවිල්ල මිනිස්යා උදෙසායි. Now He created the birds, He created the animals, He created the plants, but none of these creation He created like Him. දැන් එතකොට ස්වාමීන් වහන්සේ සතුන් හැදුවා, කුරුල්ලෝ හැදුවා, මාළු හැදුවා. ඒ කිසිම දෙයක් උන්වහන්සේගේ සමානත්වයට නිර්මාණය කෙරුවේ නැහැ. Only man was created in the likeness and image of God. එතකොට මිනිස්යා විතරමයි ස්වාමීන් වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට නිර්මාණය කෙරුවේ. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. So, what is the meaning that only we were created in the likeness and image of God? Now, I have to understand how God executes His power. දැන් මේ මොකද්ද මේ මිනිස්යාව උන්වහන්සේගේ ස්වරූපයට සමානත්වයට මැවුවා කියන එකේ ඇත්තටම මොකද්ද මේකේ මේ කියන එකේ තේරුම? එතකොට අපි ඒකට කලින් දැනගන්න ඕනේ මේ ස්වාමින් වහන්සේ කොහොමද මේ බලය පාවිච්චි කරන්නේ ස්වාමින් වහන්සේගේ දේව රාජ්‍ය කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන අපිට
තේරුමක් තියෙන්න ඕනේ. Okay, I'll read for you this 26th verse again. මේ 26 වෙනි මේ පදය උපත පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපහු කියවන්න යනවා. And God said, let us make man in our image after our likeness and let them have dominion. එතකොට තවද ස්වාමින් වහන්සේ අපේ ස්වරූපයෙන් හා අපේ සමානත්වයට මනුෂ්‍යයා සාදම්හ. ඔහු මුහුදේ මත්ස්‍යයින්ද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව තරයේ කෙරෙහිද පොළවේ පිට බඩගායන සියල්ල කෙරෙහිද ආණ්ඩුකාරීත්වයේ කෙරේවයි කීසේක. It comes last, dominion. Yeah. So, God said, let them have dominion. එතකොට ස්වාමින් වහන්සේ Read that last line again for them. Let us or let them? සියල්ලන් කෙරෙහි ඔහු ආණ්ඩු කෙරේවයි කියලා තමයි කිව්වේ. එතකොට පොළවේ ආණ්ඩුකාරත්වය මනුෂ්‍යයා කෙරෙහි තමයි තිබ්බේ. Did he say let us have dominion or did he say let them have dominion? ස්වාමින් වහන්සේ කිව්වේ අපි මනුෂ්‍යයා සාදලා අපි ආණ්ඩුකාරකම කරමු කියලාද නැත්නම් අපි මනුෂ්‍යයා සාදලා ඔහු ආණ්ඩුකාරකම කරමු කියලාද කිව්වේ? බාරකාරත්වය කාටද දුන්නේ? He said did he say let us and them together will have dominion? උන්වහන්සේ කිව්වද මමත් මනුෂ්‍යයාත් එක්ක මේක පාලනය කරේවා කියලා කිව්වද? He said let them have dominion. උන්වහන්සේ කිව්වේ ඔවුන් මේක පාලනය කරත්වා කියලායි. That means God created man like him and he gave him the power that he has to have dominion and authority over the earth. එතකොට ස්වාමින් වහන්සේ මේ මිනිස්යාව උන්වහන්සේගේ සමානකමට හදලා මේ සියලුම මැවිල්ලේ පාලනය මිනිස්යාට දුන්නා. මිනිස්යා උන්වහන්සේගේ සමානකමට මවපු නිසාවෙන් ඒ පාලනය කිරීමේ බලයත් එක්ක මේ පොළවේ බාරකාරත්වය මිනිස්යාට තමයි දුන්නේ. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. Okay, let's go to Psalms 115 verse 16. ගීතාවලිය 116 115 verse 16. 115 16 වෙනි වාක්‍යය. The heavens, even the heavens are the Lord's, but the earth has he given to the children of men. මේ කියවන්නේ ගීතාවලිය 115 16 වෙනි වාක්‍යය. ස්වර්ගය වනාහි ස්වාමින් වහන්සේගේ ස්වර්ගයය. නමුත් පොළව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක. The heavens are the Lord's, but the earth he has given to man. ස්වර්ගය නම් ස්වාමින් වහන්සේගේ නමුත් පොළව උන්වහන්සේ මනුෂ්‍ය මනුෂ්‍යයාට දුන්සේක. I don't know whether really you understood this meaning. මේක ඇත්තම තේරුම ඔයගලන්ට තේරෙනවද කියලා මම කල්පනා කරනවා. I'll give an example so that you understand. අපි උදාහරණයක් අරන් බලමු මේක තේරුම් ගන්න. Suppose you are earning lot of money අපි හිතමු ඔයගොල්ලන් ගොඩක් මහන්සිලා මුදල් හම්බ කරගන්නවා. with so much of hard work ගොඩක් මහන්සිලා වැඩ කරනවා. and you're building a beautiful house තාමත් ලස්සන ගයක් ඔයගොල්ලන්ගේ සල්ලි වලින් නිර්මාණය කරනවා. and you are taking care of every small details and so beautifully you are building it. ඒකේ හැම චූටි දෙයක් ගැනම ඔයගොල්ලන් සැලකිලිමත් වෙලා ඒක අලංකාරව හදලා ඒක සම්පූර්ණත්වයට පත් කරනවා. After you building the house with lot of love, effort and money, now you want to gift it to somebody who's very close, maybe your child or your friend whom you love the most, you want to gift it. දැන් ඒක ඉතාමත් මහන්සියෙන් ආදරයෙන් උමනාවෙන් හදලා ඉවර කරලා දැන් ඔයගලන්ට අවශ්‍ය වෙනවා මේ ගෙදර ඔයා වැඩිපුරම ආදරය කරන ඔයාගේ දරුවෙකුට, ඔයාගේ ඥාතියෙකුට කාට හරි ඒක තෑග්ගක් විදියට දෙන්න ඔයාට සැලැස්මක් තියෙනවා. If you're really giving the house to somebody, will you give the key or do you write the document in that person's name? ඔයා ඒක ඇත්තටම ආදරෙන් තව කෙනෙකුට දෙනවා නම් ඔයා ඒකේ යතුරු විතරක් දෙනවද? එහෙම නැත්නම් ඒකේ ඔප්පුවම ලියලා දෙනවද? සම්පූර්ණයෙන් දෙනවා If you give the key, you have not given the house, you can take it anytime. ඔයා යතුරු විතරක් දුන්නොත් ඔයාට ඔන්ලාට යතුරු අපව අරගන්න පුළුවන්. ඒ කියනවා සම්පූර්ණයෙන් මේක දීලා නැහැ. Correct. බාරකාරත්වය ඔයාගේ තාම. Now, after you give the documents, now whose house is that? දැන් ඔයා ඔප්පුවෙම ලියලා දුන්නා කියලා අපි හිතමුකෝ. දැන් ඒක ලියලා දුන්නාට පස්සේ දැන් ඒ ගේ කාගේද? Your house or your friend's house? ඔයා මහන්සිලා හදපු ගේ වුණාට ඒ ගේ දැන් ඔයාගේද නැත්නම් ඔයාගේ දරුවාගේද නැත්නම් යාළුවාගේද? What they saying? Now, who built it?
දැන් කවුද ඒක හැදුවේ හැබැයි? You built. Whose money? කාගේ මුදල් වලින්ද හැදුවේ? Your money. Whose work? කාගේ මහන්සියද? Your work. But now whose is it? දැන් ඒක කාගේද ඒ උනාට? Not yours, right? ඔයාගේ නෙමෙයි. That's what the scripture says. ඒක තමයි මේ පොළොව ගැන මේ දේව වචනේ කියන්නේ. Who created the world? කවුද මේ පොළොව තලය නිර්මාණය කරුවේ? God created. Whose work? කාගේ වැඩක්ද ඒක? කාගේ මහන්සියද? Whose power? කාගේ බලයද මේ මත ක්‍රියාත්මක වුනේ? But document is given in whose name? කාගේ නමද ලියලා තියෙන දැන් මේක? Our name. Are you understanding? ඔබට තේරෙනවද ඒක? The heavens belongs to God, but the earth He gave it to man. Means the document is written, He is given to man. එතකොට ස්වර්ගයේ ස්වාමින් වහන්සේගේ නමුත් පොළව මිනිස්යාගේ කියලා ලියලම තියෙනවා. ඒ කියන්නේ ඔප්පු එකකින්ම ලියලා ඒකේ බාරකාරත්වය සම්පූර්ණයෙන්ම මිනිස්යාට දීලා ඉවරයි. Now after you give the document, will you go to the house and say, I'm going to close this door here. I'm going to make one door over there. This window I'm going to change. I'm going to extend one room. Will you go and do like that? දැන් ඔප්පුව දීලා ඔක්කොම ඉවරනාට පස්සේ ඔයාට හිතනවා මං ගිහිල්ලා දැන් මේ ගෙදර මේ දොර තියෙන තැන හරිය නෑ මේක මම මාරු කරන්න ඕනේ මේ ජනේලේ තියෙන තැන මම මෙතෙන්ට දාන්න ඕනේ මෙතන තව දොරක් දාන්න ඕනේ මේ විදිහට මට දැන් කරන්න හිතෙනවා. දැන් ඔප්පුව දීලා ඉවර වුණාට පස්සේ ඔයාට එහෙම කරන්න පුළුවන්ද? Only with your the document the friend agrees with you. Whose house is that? ඒක අපිට එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපි දීපු කෙනා අපිත් එක්ක එකඟ වුණොත් විතරයි. අපිට අපේ ආයතයෙන් ගිහිල්ලා ඒක කරන්න බෑ. Yes, because now it's not in your document. තවදුරටත් ඒක ඔයාගේ දෙයක් නොවන නිසා. If you can only suggest and that person should agree with you. ඔයාට පුළුවන් මෙහෙම කරමුද කියලා අහලා ඒකට එකඟතාවයක් දුන්නොත් විතරයි ඔයාට ඒක කරන්න පුළුවන්. Correct? Now that's what we saw in Genesis chapter 1:26. God created the earth and He gave the authority to man. දැන් මේකම තමයි අපි උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ දැක්කේ. දෙවියන් වහන්සේ මේ සියල්ල නිර්මාණය කෙරුවා, සියල්ල අවසන් කෙරුවා, සම්පූර්ණ කෙරුවා. ඊට පස්සේ ඒකේ නීත්‍යානුකූල අයිතිය මිනිස්යාට දුන්නා. So God cannot do anything in this earth without man's cooperation. දැන් අර ගෙදරට වගේම පොළවේ දෙයකට ස්වාමින් වහන්සේට මුකුත් උන්වහන්සේගේ කැමැත්ත කරන්න බෑ. පොළවේ ඉන්න කෙනාගේ කැමැත්ත සම්බන්ධතාවය එකඟතාවය නැතුව. You know, I used to ask the Lord this question. Lord, why did you allow this sickness in this world? Why are people suffering? Why is this happening? Why is that happening? I used to ask God question. මම ස්වාමීන් වහන්සේගෙන් ඉස්සර ප්‍රශ්න කරුවා ස්වාමීන් ඇයි දැන් මේවා මෙහෙම වෙන්නේ? ඇයි මේ රෝගය කියන දේ මේ ලෝකෙට එන්න සැලැස්සුවේ ඇයි? ඇයි මේ මිනිස්සු මේ විදිහට දුක් විඳින්නේ? ඇයි මේක වෙන එක නවත්තන්න බැරි වුනේ? ඇයි මේ දේවල් මෙහෙම වෙන්නේ? වගේ මේ උත්තර නැති ප්‍රශ්න වලට ඇයි ස්වාමීනි මෙහෙම වෙන්නේ කියලා මම ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. ඇයි මේවා මේ උභාන්තර නවත්තන්න බැරි කියලා. The way I ask question, it looks like my heart is more compassionate than God's heart. දැන් මම මේ ප්‍රශ්න අහපු විදිහට හරියට නිකන් ඒක තේරෙන්නේ මගේ හදවත හරිම මෘදු හරිම මේ මිනිසුන්ට සංවේදී තාමත් යහපත් හදවතක් මට තියෙනවා ස්වාමින් වහන්සේටත් වඩා යහපත් වූ හදවතක් මට තියෙනවා මිනිස්සු ගැන මේ මම ප්‍රශ්න අහපු විදිහට මට තේරුනේ ස්වාමින් වහන්සේ එච්චර කරුණාවන්ත නෑ වගේ මන් තරම්. My prayers were like this, as if God doesn't know how to love, I have to teach him. මගේ ආඥාව ඉස්සර හරියට තිබුණේ හරියට නිකන් ස්වාමින් වහන්සේ ප්‍රේමය දන්නේ නැහැ වගේ වහන්සේ මම උන්වහන්සේට ප්‍රේමය කියලා දෙනවා වගේ තමයි මම කිව්වේ. ඇයි වහන්සේ මෙයාට කරුණාවන්තුන් නැත්තේ? ඇයි වහන්සේ මෙයාගේ ආඥාව ඇහුවේ නැත්තේ? ඇයි මේ දේවල් මේ මිනිස්සුන්ට වෙන්නේ? වහන්සේ ඇයි මෙච්චර මේ කරුණාවන්ත නැත්තේ කියලා වගේ තමයි මගෙන් ප්‍රේම කරන්න ඉගෙන ගන්න කියනවා වගේ තමයි මම ආඥා කෙරුවේ. I have to say, Jesus, can't you see how they're suffering? Do something now. මම කියනවා ස්වාමීන් වහන්සේ වහන්සේ මේ පේන්නේ නැද්ද මේ මිනිස්සු මේ දුක් විඳිනවා වහන්සේ මුකුත් කරන්න බැරිද කියලා මම උන්වහන්සේගෙන් ඇහුවා ඉස්සර. I have to tell God, see they're suffering there. I feel God will not understand until I tell him. මට හිතුණා මේ මම කිව්වා ස්වාමීනි මේ බලන්නකො මේ මිනිස්සු මේ දිහා පොඩ්ඩක් බලන්නකො කියලා මම උන්වහන්සේට කතා කරලා පෙන්නන්න ඕනේ වුණා. උන්වහන්සේ දැක්කේ නැද්ද මේක කියලා මට සැකේ හිතුණා. හරියට මම උන්වහන්සේට පෙන්නුවා වගේ මේ මෙතනට පොඩ්ඩක් බලන්න මේගොල්ලෝ දුක් විඳිනවා කියලා මම කතා කරලා කිව්වා වගේ උන්වහන්සේ දැක්කේ. Because my heart is more compassionate than God's heart. මොකද මම කරුණාවන්ත වැඩි ස්වාමීන් වහන්සේටත් වඩා වගේ නිකන්. Anybody like me? එහෙමයි මෙහෙත් ඉන්නවද? Before you tell God, please have mercy, please love this person, please do something, think and say. Don't think that your heart is more, compassionate than God's heart. අපි එහෙම ආඥා කරනවා මම එහෙම ආඥා කළා දෙනවා අනේ ස්වාමීනි මේගොල්ලන් කරුණාවන්ත වෙන්න මේගොල්ලන් දිහා බලන්න හරියට නිකන් උන්වහන්සේ අහක බලන් ඉන්නවා වගේ එහෙම ආඥා කරන කලින් පොඩ්ඩක් අපි හිතන්න වෙනවා. The God works on a system.
ස්වාමින් වහන්සේ යම්කිසි ක්‍රියාවලියක් මත තමයි වැඩ කරන්නේ. සිස්ටම් එකක් තියෙනවා. Once the document is given in your name, he cannot come and involve without your permission. ඒ ලිඛිත ලියවිල්ල දුන්නාට පස්සේ ස්වාමින් වහන්සේට ආපහු බලෙන් ඒකට ඇඟිලි ගහන්න බෑ. ඒක වැඩ කරන ක්‍රමවේදයක් තියෙනවා. Just now we saw in Psalms 115 verse 16 that the heavens belongs to the Lord and the earth he has given to man. දැන් පොඩ්ඩකට කලින් අපි දැක්කා ගීතාවලියේ මේ ස්වර්ගය ස්වාමින් වහන්සේගේ නමුත් පොළවේ අයිතිය ස්වාමින් වහන්සේ මිනිසයාට දුන්සේක කියලා. So who is responsible for the things happening in this world? දැන් මේ පොළවේ වෙන දේවල් වලට කවුද වග කියන්න ඕනේ? ස්වාමින් වහන්සේද අපිද? God or we? ස්වාමින් වහන්සේද අපිද? Is there any sickness in heaven? ස්වර්ගයේ ලෙඩ රෝග දුක් කරදර තියනවද? Is there any darkness in heaven? ස්වර්ගයේ අන්ධකාරය තියනවද? Is there any fear in heaven? ස්වර්ගයේ බය තියනවද? Is there any evil in heaven? ස්වර්ගයේ අන්ධකාරයේ බලය තියනවද? Because God is in charge. මොකද එතන ස්වාමින් වහන්සේ තමයි අධිපති. But we see all this in this earth. හැබැයි මේ පොළවේ මේ හැමදේම අපි දකිනවා. Why? Because God has given this authority to us. මොකද මේ පොළවේ අයිතිය ස්වාමින් වහන්සේගේ නෙමෙයි අපේ වෙන නිසා. So if God has to fulfill his plan in this earth, he cannot fulfill without you agreeing, because it is yours and it is in your document. එතකොට ස්වාමින් වහන්සේට පොළවේ දෙයක් කරන්න ඕන නම් ඒක කිසිසේත්ම ස්වාමින් වහන්සේට කරන්න බෑ. අපි උන්වහන්සේත් එක්ක එකඟ වෙන්නේ නැතුව. මොකද මේකේ අයිතිය මේකේ බලය මේ පාලන බලය තියෙන්නේ මිනිස්යාට නිසා. That's why we see from the beginning God was choosing people. He was waiting who will be ready with him so that God's plan will be fulfilled in this earth through that person. ඒක තමයි ආරම්භයේ ඉඳන් අපි බයිබලයේ දකින්නේ කවුද ලෑස්ති ස්වාමීන් වහන්සේත් එක්ක එකඟ වෙලා ඒ සැලැස්ම ඉස්සරහට ගෙනියන්න කියලා ස්වාමීන් වහන්සේ බලන් හිටියා මිනිස්සු තෝරගන්න. මොකද මේ මිනිස්සු එකඟ වුණොත් විතරයි ස්වාමීන් වහන්සේගේ සැලැස්ම ගේන්න පුළුවන්කම තියෙන්නේ. If you are too busy with your own life, with your own family, with your own job, with your own thinking, your own way of lifestyle, then God is waiting. Will you be ready to cooperate with me so that my plan will be fulfilled in your life? එතකොට දැන් ඔබ ඔයාගේ සැලැස්ම එක්ක, ඔයාගේ වැඩත් එක්ක, ඔයාගේ ජොබ් එකත් එක්ක, ඔයාගේ වැඩ කටයුතුත් එක්ක, ඔයාගේ පවුලේ දේවලුත් කරුණු කාරණා එක්ක ඔයා ගොඩාක් කාර්යබහුල නම් ඔයාට ඒකට වෙලා නැත්තම් ස්වාමීන් වහන්සේගේ දේ ගැන අවධානය යොමු කරන්න ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා. කොයි වෙලාවෙද ඔයාට වෙලාවක් ලැබෙන්නේ මාත් එක්ක සම්බන්ධ වෙලා මේ මගේ සැලැස්ම දැන් අපි යන්නේ අපේ සැලැස්ම ඉෂ්ට කරගන්න පිණිස. එතකොට ස්වාමීන් වහන්සේගේ සැලැස්ම ඊට වෙනස් එකක්. ඒක කොහොමද කරන්න කියන එක එළියට දාන්න උන්වහන්සේ බලාගෙන ඉන්නවා. That's why God himself has to become man to use the power given to man. දැන් මේ පොළවේ වෙච්ච වැරද්ද නිවැරදි කරන්න ඒකයි ස්වාමීන් වහන්සේට මිනිස්සෙක්ම වෙලා මෙහෙකට මේ පොළවට ඇවිල්ලා මේක නිවැරදි කරන්න උනේ මිනිස්සෙක් වෙලාම එන්න උනේ මිනිස්සෙකුට පමණක් මෙහි ආධිපත්‍යය තියෙන නිසා. Jesus came into this world. He is God, but he came to this world as man. යේසුස් වහන්සේ මිනිස්සෙක්ව වහන්සේ දෙවියන්ම තමයි. නමුත් මිනිස්සෙගේ ස්වරූපය අරන් මෙහි පොළවට එන්න ඕන උනේ ඒ දේ අනිත් පැත්ත හරවන්න මිනිස්සෙකුට මිසක් වෙන කාටවත් පොළවේ අයිතිය නැති නිසා. He did not come to this earth to show God's power. He came to this world to show that we are created in God's image and the power and authority given to man. එතකොට ජේසුස් වහන්සේ පොළවට ආවේ දෙවියන් වහන්සේ කවුද කියලා පෙන්වන්න නෙමෙයි. දෙවියන් වහන්සේගේ බලය කොච්චරක්ද කියලා පෙන්වන්නත් නෙවෙයි. ජේසුස් වහන්සේ මේ පොළවට ආවේ මිනිස්යාගේ බලය කොච්චරක්ද? මිනිසියෙක් විදිහට කොච්චරක් බලය උන්වහන්සේ අපිට දීලා තියෙනවද? උන්වහන්සේගේ ස්වරූපය කොච්චරක් දුරට අපිට මේ පොළවේ කරන්න පුළුවන්ද කියන එක පෙන්වන්න තමයි ජේසුස් වහන්සේ ආවේ. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. All those who are sleeping say hallelujah. Hallelujah. You also sleeping? No. Sleeping? No. Now, when God created man, he gave man all power and authority. එතකොට දෙවියන් වහන්සේ මිනිස්යාව මැව්වහම උන්වහන්සේ මිනිස්යාට සියලුම බලය දුන්නා. Did God give all power and authority to man or devil? දෙවියන් වහන්සේ සියලුම බලය මිනිස්යාටද දුන්නේ යක්ෂයාටද දුන්නේ? Devil? Devil also has power. යක්ෂයාටත් බලයක් තියෙනවා. I am asking only one question. Okay. Did God give power and authority according to the scripture to man or to the devil? දැන් ප්‍රශ්නය දේව වචනේ හැටියට දෙවියන් වහන්සේ බලය දුන්නේ මිනිස්යාටද යක්ෂයාටද? 100%?
man 100%ම විශ්වාසද? man. Is there any scripture which says God gave authority to devil? කොහෙවත් බයිබලයේ වාක්‍යයක් තියනවාද දෙවියන් වහන්සේ යක්ෂයාට බලයක් දුන්නා කියලා? No. Yeah. God gave power and authority. Genesis 1:26 says that God gave man all power. He said you have dominion and authority. Psalms 115:16 says the heaven belongs to me but the earth I have given to you. He did not say I gave it to Lucifer, I gave it to you, he's saying. දෙවියන් වහන්සේ කොතනකවත් කිව්වේ නැහැ බයිබලයේ කොතනකවත් ලියලා නැහැ දෙවියන් වහන්සේගේ බලය යක්ෂයාට දුන්නා කියලා. නමුත් හැම තැනම ලියලා තියෙන්නේ සියලුම බලය දෙවියන් වහන්සේ මිනිසයාට දුන්නා කියලා. Job says this, all that I feared happened in my life. Because Job gave permission for the devil, because of his fear, God cannot intervene in it. ජෝබ්ගේ කතාවේ සඳහන් වෙනවා and then he comes in the old covenant, not in the new covenant. එතන පොඩි වෙනසක් තියෙනවා ජෝබ්ගේ කතාවේ කියනවා යක්ෂයාට එයාගේ ජීවිතේ බලයක් තිබුණා කියලා මේ සහෝදරයෙක් පැහැදිලි කරේ. එතන යක්ෂයාට කිසිවක් දෙවියන් වහන්සේට කිසිවක් කරන්න ඉඩක් තිබුණේ නැහැ. මොකද ජෝබ් බය තුල තමයි ක්‍රියාත්මක වුණේ. බය කියන්නේ යක්ෂයාගෙන් ලැබෙන දෙයක්. එතකොට එයා යක්ෂයාත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නිසා එයාගේ කතාව එන්නේ පරණ ගිවිසුමේ නිසා. එතකොට ජේසුස් වහන්සේ ඇවිල්ලා අපිට සම්පූර්ණ මිදීම දීලා ඉවර නැති තැන නිසා එතනදී දෙවියන් වහන්සේට අත ගන්න බැරුව ගියා. මොකද එයා තෝරගත්ත බය තුල ක්‍රියාත්මක වෙන්න. Now listen. දැන් හොඳින් අහගන්න. When God created, I'm talking about creation. When God created, God did not give any power to the devil, but he gave to man. හොඳින් අහගන්න දෙවියන් වහන්සේ මේ ලෝකය නිර්මාණය කරනකොට සියලුම බලය දෙවියන් වහන්සේ මිනිස්යාටයි දුන්නේ යක්ෂයාට කිසිම බලයක් දුන්නේ නැහැ. But it is man who gave his power to the devil. මිනිස්යා තමයි දෙවියන් වහන්සේ තමාට දීපු බලය යක්ෂයාට දුන්නේ මිනිස්යයි. Now I'll explain. Let's go to Rome. We'll see the scripture. Romans chapter 6 verse 16. රෝම Chapter 6 verse 16. 6 වෙනි පරිච්ඡේදයේ 16. Romans chapter 6 verse 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. Okay, I'll read. Know you not that to whom you yield yourself servants to obey, his servants to whom you obey, whether unto death, whether unto sin unto death, or of obedience unto righteousness. I'll read again. Know you not that to whom you yield yourself servants to obey, his servants you are to whom you obey, whether of sin unto death or of obedience unto righteousness. නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම බාර දෙන්නෙහුද එය මරණය පමුණවන පාපය වේවා ධර්මිෂ්ඨකම පමුණවන කීකරුකම වේවා නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදන්නාවද. Okay, this scripture says to whom you obey, to that person you become a slave. මේ දේව වචන කොටස කියන්නේ ඔබ කාටද කීකරු වෙන්නේ ඒ කීකරු වන දෙයට ඔබ දාසයෙක් වෙන බව. එතකොට ඒක කියනවා ධර්මිෂ්ඨකමට කීකරු වෙනවද පාපයට කීකරු වෙනවද ඒ කීකරු වෙන දෙයට අපි දාසයෙක් වෙනවා. Okay, so to whom I obey, that person becomes my master and I become his slave. මම එකඟ වන දේ මොකක්ද ඒ දෙයට මම සේවකයෙක් වෙනවා ඒ අපි එකඟ වෙන දේ අපගේ පාලනය වෙනවා. Now if you see in the book of Isaiah chapter 14 verse 12, we can see that Lucifer wanted, God did not create the devil, God created the angel called Lucifer. දෙවියන් වහන්සේ ඒසාය පොතේ තියෙනවා දෙවියන් වහන්සේ යක්ෂයාව නිර්මාණය කෙරුවේ නැහැ දෙවියන් වහන්සේ දේවදූතයන්ව තමයි නිර්මාණය කෙරුවේ. And this Lucifer, he wanted to exalt himself above God. එතකොට මේ ලුසිෆර් කියන දේවදූතයාට උමනා වුණා එයාව ස්වාමීන් වහන්සේට වඩා ඉහළ වූ තලයකට ගෙනියන්න. He wanted to go to that the most high place and he wanted to be exalted above everything. එයාට උනුනා ඉහළ වූ තැනකට දෙවියන් වහන්සේට වඩා උසස් වූ තැනකට යෑමේ ආසාවක් එයාට තිබුණා. He was full of pride.
එයාට ආඩම්බරකම ගොඩක් තිබුණා. The origin of sin was pride. එතකොට පාපයේ ආරම්භය උඩඟුව. If you see Jesus, the Bible says Jesus, God is a God of, he is meek and humble in his heart. දෙවියන් වහන්සේ කියන්නේ නිහතමානීකමේ බහැපත්කමේ දෙවියන් වහන්සේ කෙනෙක්. We see in Matthew 11:29 that Jesus says, I am meek and humble. That means Jesus, God, our God, is a God who never exalted him, but he made himself as a servant. Because he did not focus on him, but he was thinking for the benefit of others. එතකොට අපේ දෙවියන් වහන්සේ නිහතමානීකමේ බහැපත්කමේ දෙවියන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කවදාවත් තමාව උසස් කරලා පෙන්වන්න උත්සාහ කරපු දෙවියන් වහන්සේ කෙනෙක් නෙමෙයි. තමන් බහැපත් වෙලා අනිත් කෙනා වෙනුවෙන් වැය වෙන්න උත්සාහ කරන දෙවියන් වහන්සේ. Our God is a God who's all powerful, almighty, but he has a personality, and the personality is to be humble. එතකොට අපේ දෙවියන් වහන්සේ තාමත් බලවත් මහිමාන්විත දෙවියන් වහන්සේ කෙනෙක්. නමුත් උන්වහන්සේගේ පෞරුෂත්වය තමයි බහැපත් නිහතමානී පෞරුෂත්වය. Humble means he's not thinking about his benefit, he's always thinking about others' benefit. බහැපත්කම කියලා කියන්නේ හැමතිස්සෙම තමාගේ යහපත්කම ගැන නෙමෙයි, තමාගේ සුව පහසුව ගැන නෙමෙයි, අනිත් එක්කෙනා ගැන හිතන්නට වැය වෙන්නට ගන්න තීරණය. But the nature of the devil is just opposite. එතකොට යක්ෂයාගේ ස්වභාවයේ ස්වරූපය ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ එක. He is full of pride. එයා ආඩම්බරයෙන් උඩඟුවෙන් පිරීලා. He's thinking only about him. එයා හැමතිස්සෙම තමා ගැන විතරක් හිතනවා. We also, when we think only about him, we are like Lucifers. When we are forgetting ourselves and going out, we are like Christ. එතකොට අපි ගැනම හිතන වෙලාවට මගේ දේවල්, මගේ රස්සාව, මගේ දරුවන්, My family, my children, my house, my husband, my job, me. එහෙම From where හිතනකොට this me came? From Lucifer. ඒ මම කියන නම ආවේ කොහොමද? එතකොට ඒ යක්ෂයාගේ පෞරුෂත්වය. එහෙම නැතුව අපි ගැන අමතක කරලා අනිත් එක්කෙනා වෙනින් වැය වෙන්න ගන්න තීරණය ගන්න වෙලාවල් වලදී අපේ පෞරුෂත්වය යේසුස් වහන්සේගේ පෞරුෂත්වය. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. You know what is the real meaning of Christmas? ක්‍රිස්මස් නත්තල කියන එකේ ඇත්තම තේරුම. If you see, yes, God is the King of Kings. දෙවියන් වහන්සේ රජුන්ගේ රජු. Yes, he is all powerful. උන්වහන්සේ සියල්ලටම වඩා මහිමාන්විතයි, He බලවත්. is almighty. උන්වහන්සේ බලවන්තයි. He had everything in heaven. උන්වහන්සේට සියල්ල සම්පූර්ණව තිබුණා. Yes, all the riches came from him, all the treasures came from him. හැම දෙයක්ම උන්වහන්සේගෙන් තමයි නික්මුනේ. Correct? Christmas is a day when God made a decision to leave everything and become a servant. එතකොට නත්තල කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මහිමිය සියල්ල අතහැරලා සේවකයෙක් වෙන්න, දාසයෙක් වෙන්න තීරණයක් ගත දවස. Christmas means the son not found at home. He was not found in heaven. He left heaven and he came to us. නත්තල කියන්නේ He lowered himself. He did not just come as a man, but he took the form of a slave, of a servant. That is Christmas. එතකොට ස්වර්ගයේ අතහැරලා ස්වාමීන් වහන්සේ මහ පොළොවට ආපු දවස තමයි නත්තල කියන්නේ. නිකමුත් නෙවෙයි, සේවකයෙක් වෙලා පහත්ම තැනට එන්න ගත තීරණය තමයි නත්තල කියන්නේ. How is our Christmas? අපේ නත්තල කොහොමද? The real Christmas is the son not found at home. In your life, the real Christmas is when you forget yourself and when you go and reach out to others is the real Christmas. එතකොට ඇත්ත නත්තල කියලා කියන්නේ අපි ඇත්තටම අපේ ගැන තියෙන අවධානය, අපේ දේවල් ගැන තියෙන, මම ගැන තියෙන අවධානය නැති කරලා තව කෙනෙක් වෙනුවෙන් වැය වෙන්න තීරණයක් ගත දවස තමයි ඇත්ත නත්තල වෙන්නේ. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Okay, now we see that this Lucifer, he wanted, his focus is all about him. එතකොට මේ ලුසිෆර්ගේ අවධානය එයාගේ පෞරුෂය හැමතිස්සෙම එයා ගැන තමයි යොමු වෙලා තිබුණේ. He wanted the power that God has. He wanted to be exalted. He wanted to even go above. If you see in Isaiah chapter 14 verse 12, it says that he wants to go and above the throne of the Most High. එතකොට එසාවේනා මේ ලුසිෆර්ට ඕනුණා ස්වාමීන් වහන්සේටත් වඩා ඉහළ වූ ඊටත් වඩා බලවත් තැනකට යන්න අවශ්‍යතාවය තිබුණා කියලා තියෙනවා. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. Now, but he saw something that what he wanted was given to man. එතකොට මෙයා දැක්කා එයාට ඕන වෙලා තිබුණු ඒ අයිතිය ඒ බලය එයා දැක්කා ස්වාමීන් වහන්සේ ඒක මිනිස්යාට දුන්නා කියලා. Man was created in the likeness and image of God. මිනිස්යා තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සමානකමට ස්වරූපයට හැදුවේ. Now, first of all, you should understand how God executes his power. ඔක්සලාම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේ කොහොමද මේ බලය
පාවිච්චි කරන්න කියලා. How? කොහොමද? දෙවියන් වහන්සේ බලය පාවිච්චි කරන්නේ කොහොමද? මනුෂ්‍ය. No, how he uses his power. කොහොමද ඒක පාවිච්චි කරන්නේ? He started with that only, forgot. පළවෙනි වාක්‍යය පටන් ගත්ත ඒකේ. උන්වහන්සේගේ බලය උන්වහන්සේ පාවිච්චි කරන්නේ කොහොමද? He executes his power. Where is God's power? In his words. දෙවියන් වහන්සේගේ බලය කොහෙද තියෙන්නේ? වචනේ. How did he created such huge mountains, such big ocean, such big sky, such big sun? How did that power came from where? From his words. එතකොට මේ අපි දකින විශාල මුහුද, මේ මුළු පොළොව තලයේම මේ ලොකු අහස, මේ ඉර, මේ ඔක්කොම ඇත්තටම මේවා කොහොමද ආවේ? දෙවියන් වහන්සේගේ වචනය හරහා. So where is God's power in his words? එතකොට දෙවියන් වහන්සේගේ බලය කොහෙද තියෙන්නේ ඇත්තටම? Now වචනේ. when the word says that he created man like him means he gave the same power to speak words. දැන් එතකොට ඒ මනුෂ්‍යයාට උන්වහන්සේගේ සමානත්වයේ ස්වરૂපය දුන්නා කියලා කියන්නේ ඒ මහා පොළොව ඉර හඳ මව් බලයේ තියෙන ඒ බලයම ක්‍රියාත්මක කිරීමේ බලය මනුෂ්‍යයාට උන්වහන්සේ දුන්නා වචනය හරහා. So we are also given the same power, and where is this power? In our muscles or in our tongue? දැන් මේ අපිටත් මේ ලොකු බලය මනුෂ්‍ය උන්වහන්සේගේ සමානකමට අපිට ලැබිලා තියෙනවා. දැන් මේ බලය අපේ කොහෙද තියෙන්නේ? අපේ මසල්ස් වලද? හිතේද? දිවේද? දිවේ. Are you understanding? So God has given, he is a God who creates. And how does he create? He speaks words and he creates. දෙවියන් වහන්සේ කියන්නේ මැවීමේ දෙවියන් වහන්සේ කෙනෙක්. එතකොට උන්වහන්සේ කොහොමද ඒවා මවන්නේ? උන්වහන්සේ වචනේ කතා කරනවා. ඒ වචනය පේන දේ පේන දේ බවට නිර්මාණය කරනවා. And God has given the same power to us. එතකොට මේ බලයම දෙවියන් වහන්සේ මිනිස්යාට දීලා තියෙනවා. මැවීමේ බලය. To create. මැවීමට. How? කොහොමද? Words. අපේ වචනය හරහා. Okay, I'll show you the scripture. අපි ඒක පෙන්නන්නම්. Proverbs 18:21. හිතෝපදේශය 18 වෙනි පරිච්ඡේදය. වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගාව. Death and life are in the power of the tongue, and they that love it shall eat the fruit thereof. හිතෝපදේශය 10:21 මරණයත් ජීවිතයත් දිවේ වසඟෙහි ඇත්තාහ ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. Death and life is in the power of, is it in God's power or is it in the power of my එතකොට tongue? අපේ ජීවිතයද මරණයද කියන එක අපේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ අතේද අපේ දිවේද? Death and life, what we are thinking, power is coming from there. But God is saying, no, I created you in my likeness and image, and I have given you the power in your words because you are created in my likeness and image. අපි මොකද කල්පනා කරන්නේ? අපි හිතන්නේ දෙවියන් වහන්සේගේ බලය ස්වර්ගයෙන් අපිට එනවා. අපි ආඥා කරන ස්වාමීන් වහන්සේ අපිට උදව් කරන්න කියලා. නමුත් දෙවියන් වහන්සේ කියනවා නෑ. සියලුම බලය ඔයගලන්ට දීලා ඉවරයි. බලය දීලා තියෙන ඒ බලය මගේ ස්වરૂපයේ සමානත්වයේ බලය ඔයගලන් තුලම තියෙනවා. ඒ බලය තියෙන්නේ ඔයගලන්ගේ වචනේ කියලා උන්වහන්සේ අපිට කියනවා බයිබලයේ හරහා. Can you say this with me? Life and death is in the power of my tongue. දැන් මේක අපි මාත් එක්ක කියන්න ජීවිතයත් මරණයත් ඇත්තේ මගේ දිවගේය. Life and death is in the power of my tongue. ජීවිතයත් මරණයත් ඇත්තේ දිවගේය. Repeat. Look at your neighbor and say, life and death is in the power of your tongue. ඔයාගේ ළඟ එක්කනට බලලා කියන්නේ ඔයාගේ ජීවිතයේද මරණයේද කියන තීරණය තියෙන්නේ ඔයාගේ දිවේ කියලා. Nobody is saying. So even very fast, slowly teach them. ළඟ ඉන්න එක්කනට හැරිලා කියන්න ඔයාගේ ජීවිතයත් මරණයත් ඔයාගේ සෞභාග්‍යයත් ප්‍රශ්නයක් තියෙන්නේ ඔයාගේම කටේ වචනේ කියලා. ළඟ ඉන්න එක්කනට හැරිලා කියන්න. Tell your neighbor, be careful what you speak. එනිසා ළඟ ඉන්න එක්කනට කතා කරලා කියන්නේ ඊට පස්සේ ඔයා කතා කරනකොට පරිස්සම් වෙන්න ඔයාම තමයි ඔයාගේ මූණියමයි සෞභාග්‍යය දෙකම කරගන්නේ ඔයාමයි. ඒ නිසා ඔයා කතා කරනකොට ඔයා පරිස්සම් වෙන්න කියලා ළඟ ඉන්න එක්කනට කියන්න. Be careful what you speak because life and death is in the power of your tongue.
ඔයා කතා කරන දේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද ඔයා සාපය කතා කරනවා, ඔයාගේ සෞභාග්‍ය කතා කරනවා, ඔයා කතා කරන දේ ගැන ඔයා සැලකිලිමත් වෙන්න කියලා කියන්නේ. I'll show you one more scripture. තව වචනයක් Proverbs 21 verse 23. I don't know how it is there in English. I read, whosoever keeps his mouth, 21 verse 23. හිතෝපදේශය 21:23. Whosoever keeps his mouth and his tongue keeps his soul from troubles. හිතෝපදේශය 21:21 කියනවා 21:23. තමාගේ මුඛයත් දිවත් රැකවල් කරගන්නා තමාගේ ප්‍රාණය විපත්ති වලින් රැකගන්නේය. තමාගේ මුඛයත් දිවත් රැකවල් කරගන්නා තමාගේ ප්‍රාණය විපත්ති වලින් රැකගන්නේය. He who guards his mouth and tongue guards himself from troubles. තමාගේ දිවත් මුඛයත් පරිස්සම් කරගන්න එක්කෙනා තමාගේ ජීවිතේ කරදර වලින් ආරක්ෂා කරගන්නවා කියලා බයිබලයේ ලියලා තියෙනවා. What a nice scripture it is. ඒක කොච්චර ලස්සන වාක්‍යයක්ද. He who guards his mouth and tongue guards himself from troubles. තමාගේ දිවත් මුඛයත් රැකවල් කරගන්නා ප්‍රශ්න වලින් තමාව ගලවා ගන්නවා කියලා You know from where your trouble comes? From your mouth. ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම පටන් ගන්න එන්නේ ඇයි කියලා? ඔයගොල්ලන්ගේ කට නිසා. If you know how to control your tongue and tame your tongue, then you are saving yourself from troubles. ඔයගොල්ලන් ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ගේ වචනේ පාවිච්චි කරන්න නිවැරදිව මේ බයිබලයේ කියලා තියෙන විදිහට ඔයගොල්ලන්ගේ ජීවිත ප්‍රශ්න වලින් රැක ගන්නට යනවා. From Adam till today, all the trouble came because of words. ආදම්ගේ පටන් මේ වෙනකන් සියලුම ප්‍රශ්න මිනිසයාට ආවේ වචනේ නිසා. Because we fail to realize we are created in the image and likeness of God, and God has given power in our tongue to speak life or death. මොකද අපි තේරුම් ගන්න අපි පරාද වුණා අපිට බැරි වුණා තේරුම් ගන්න දෙවියන් වහන්සේ අපිව නිර්මාණය කළ තියෙන උන්වහන්සේගේ සමානකමට කියන එක සහ ඒ උන්වහන්සේගේ සමානකමට වූ බලය උන්වහන්සේ වගේම අපිටත් අපේ දිවේ තියෙන බව තේරුම් ගන්න මිනිස්යාට බැරුව ගියා. That's what we see, life and death is in the power of my tongue. ඒක තමයි වචනේ ලියලා තියෙන ජීවිතයත් මරණයත් ඇත්තේ ඔබේ දිවගේ කියලා ලියලා තියෙන්නේ. Now when the Lucifer saw, Lucifer did not have this power. God had this power. No animals have this power. No birds have this power. No plants have this power. Nobody has this power. The power to speak words and create. Only you and I are created in the likeness and image. We have the power to speak words and to create and to speak words and destroy. Destroy what? Destroy the sickness. Destroy poverty. Destroy sickness. But the very power that is given for good is misused. දැන් එතකොට මේ මැවීමේ බලය කතා කිරීමේ බලය උන්වහන්සේ තුල වූ මේ මෞංකාර බලය සත්තුන්ටවත් පුරුල්ලන්ටවත් කිසි කෙනෙකුට උන්වහන්සේ දුන්නේ නැහැ. උන්වහන්සේගේ සමානකමට මවපු මිනිසයාට විතරමයි දුන්නේ. එතකොට මේ බලය උන්වහන්සේ ලුසිෆර්ට දුන්නේත් නැහැ. එතකොට මේ මැවීමේ වූ බලයම උන්වහන්සේ මිනිසයාට දීපු බලයම අපි වැරදි විදිහට පාවිච්චි කරපු නිසාවෙන් එතකොට මේ බලය අපිට දුන්නේ රෝගය විනාශ කරන පිණිස, දුප්පත්කම විනාශ කරන පිණිස, අන්ධකාරයේ බලය විනාශ කරන පිණිස අපිට දුන්නා වූ මැවීමේ බලය, කතා කිරීමේ බලය අපි ඒක තේරුම් ගන්න නැති නිසා අපි ඒක වැරදි විදිහට ඉගෙන ගත්තා. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Praise you, Jesus. Praise you, Jesus. Are you understanding? ඔබට තේරෙනවද? God has only created us. Even the angels are not given this. එතකොට දෙවියන් වහන්සේ මේ බලය දුන්නේ මිනිසයාට විතරමයි. දේවදූතයන්ට උන්වහන්සේගේ සමානත්වයේ ස්වරූපය සහ මැවීමේ බලය, කතා කිරීමේ බලය උන්වහන්සේ දේවදූතයන්ටවත් දුන්නේ නැහැ. Psalms 102:20 I guess. 103:20. Wait, I'll just check. 103. Yeah, 103:20. Okay, now listen to me. I don't know how it is there. 103 verse 20. Okay. Bless the Lord, you his angels, you mighty ones who do his commandments, obeying the voice of his words. ගීතාවලිය 103 Psalms 103 verse 20. ගීතාවලිය 103 පරිච්ඡේදයේ 20 වගන්තිය
උන්වහන්සේගේ වාක් ශබ්දය අසා, ඒ කියන්නේ උන්වහන්සේගේ වචනය අසා, උන්වහන්සේගේ වචනේ ඉෂ්ට කරන්නා වූ ශක්තියෙන් බලවන්තේනි, ස්වාමින්ගේ දූතේනි උන්වහන්සේට ප්‍රශංසා කරව. Are we given angels charge over our life? අපිට දෙවියන් වහන්සේ දේවදූතයෝ දීලා තිනවද අපේ ආරක්ෂාවට? Yes. God has assigned angels to protect you, to minister to you. එතකොට දේවදූතයෝ ඕගලන්ව ආරක්ෂා කරන්න ඕගලන්ට දේවල් කියලා දෙන්න තියලා තියෙනවද? But the angels only obey to the voice that of his word. එතකොට මේකේ හැටියට දෙවියන් වහන්සේගේ දේවදූතයන් කරන එකම දේ උන්වහන්සේගේ වචනය අසන එක සහ ඒකට එකඟ වෙන එක, ඒක ක්‍රියාත්මක කරන එක. ඒකට See, කීකරු it වෙන says එක. in English Bible, obeying the voice of his word. Suppose if I am speaking his word, it is the voice of God's word. Only when I have the voice, when they hear the voice, the sound of God's word, only then they take the word and they obey. එතකොට මේක කියලා තියෙන විදිහට උන්වහන්සේගේ වාග් ශබ්දය තමයි දේවදූතය අහන්නේ. වාග් ශබ්දය කියන්නේ කතා කරන වචනේ ඇහෙන ශබ්දය. එතකොට මේ ශබ්දය තමයි දේවදූතය අහන්නේ. එතකොට මම දෙවියන් වහන්සේගේ වචනේ මගේ මුඛයෙන් කියනකොට මම කතා කරන්නේ උන්වහන්සේගේම වචනේ. එතකොට මම උන්වහන්සේගේ වචනේ කතා කරනකොට විතරයි දේවදූතයන්ට පුළුවන් මේ වචනේ ඒ ශබ්දය අසලා ඒකට අනුව ඉෂ්ට කරන්න දේවල්. See, the heaven belongs to the Lord and the earth is to man. එතකොට දැන් ස්වර්ගය දෙවියන් වහන්සේගේ, පොළව මිනිසයාගේ. So when God speaks, they take the word and obey. එතකොට ස්වර්ගයේ උන්වහන්සේ වචනේ කතා කරනකොට උන්වහන්සේගේ වචනයට ඒ දේවදූතයෝ ඒක ඉෂ්ට කරනවා. ඒකට කීකරු වෙනවා. Correct? When they come to earth, who is given the authority? දැන් ඒගොල්ලන් දේවදූතයෝ පොළොවට ආවම පොළවේ පාලන බලය කාටද දැන් තියෙන්නේ? But they will be waiting until you speak the word of God. දැන් මේ දේවදූතයන් කිසි වැඩක් නැහැ, බලාගෙන ඉන්නවා අපි මේ වචනයක් කතා කරනකන් දෙවියන් වහන්සේගේ වචනය. Because the command is that the angels will obey to the voice of God's word. So when I speak the word of God, they're hearing the voice of God's word. The moment they hear, now they go and do for me what I spoke. මොකද මේ ක්‍රියාදාමයේ හදලා තියෙන සිස්ටම් එක තමයි දේවදූතයෝ අහන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඒ වචනේ තමයි ඒගොල්ලෝ කීකරු වෙන්නේ. එතකොට පොළවේ ඒගොල්ලන් බලන් ඉන්නවා දෙවියන් වහන්සේගේ වචනේ ඇහෙනකම්. ඒතකොට ඒක ඇහෙන්න නම් අපි උන්වහන්සේගේ වචනේ අපේ කටෙන් කතා කරොත් ඒ ශබ්දය තමයි දේවදූතයෝ අහගෙන ඉඳලා ඒක ඉෂ්ට කරන්න අපි උන්වහන්සේගේ වචනේ කතා කරනකම් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. You don't even know when you speak the word of God, the whole kingdom of God is working on your behalf. අපි ඔයගොල්ලන් දන්නේවත් නැහැ. ඔයගොල්ලන් දෙවියන් වහන්සේගේ වචනය හඳුනාගලා කතා කරනකොට මුළු ස්වර්ගයම වෙනස් වෙමින් වැඩ කරනවා. ඒ ඔයගොල්ලන් කියන වචනේ ඉෂ්ට කරනු පිණිස. Most of our angels are jobless. අපේ ගොඩක් දේවදූතයන්ට කිසිම වැඩක් නැහැ. උන්ට අපි කතා කරන දෙයක් ඇහෙන්නවත් නැහැ දේවදූතයන්ට. මොකද අපි දෙවියන් වහන්සේගේ වචනේ කවදාවත් කතා කරන්නේ නැති නිසා. Many of the angels' wings are filled with spider web. අපේ දේවදූතයන්ගේ පිහාටු වල මකුළු දෙලුත් ඇතිලු. You know why? They are waiting and waiting. When will you speak the word of God? When will you speak the word of God? But only comes word of evil. I don't know. දේවදූතය බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙද මෙයා දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්නේ මට වැඩ කරන්න කියලා බලාගෙන ඉන්නවා. නමුත් අපේ කටෙන් ඉන්නේ අපේම දේවල් මිසක් දෙවියන් වහන්සේගේ වචනේ නෙමෙයි. Is faith coming or fear coming? අපේ කටෙන් ඉන්නේ ඇදහිල්ලද බයද? Problem coming? That is because we speak what we see. අපි කතා කර අපිට පේන දේ අපි කතා කරන නිසා අපේ කටෙන් හැමතිස්සෙම එන්නේ අපේ කටෙන් එන්නේ බය. Correct? Yes or no? Yes. We don't even know what power God has given. You have to only speak the written word of God. Speak what exactly Jesus spoke. Open your mouth and speak. You are given the power. You are created in the likeness and image of God. The power to create. When you open your mouth and speak, the whole kingdom of God backs up. එතකොට ඕගලන් දන්නේවත් නැහැ ඕගලන්ට කොච්චර බලයක් දෙවියන් වහන්සේ ඕගොල්ලෝ තුළ තියලා තියෙනවද කියලා. ඕගොල්ලෝ මේ වචනය දෙවියන් වහන්සේගේ මේ ලියපු වචනය ඕගලන්ට කතා කරනකොට මුළු දේව රාජ්‍යම බලාගෙන ඉන්නවා. ඒක ඉෂ්ට කරනු පිණිස, ඒක අරගෙන යන පිණිස, ඒක සම්පූර්ණ කරනු පිණිස දේව රාජ්‍යම බලන් ඉන්නවා. ඕගලන් මේ වචනේ කතා කරනු පිණිස ඕගලන් ගාව තියෙන බලය ඕගලන් දන්නේවත් නැහැ. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Praise you, Jesus. Praise you, Jesus. Now, this power is not given to the devil. දැන් මේ බලය සාතන්ට දීලා නැහැ.
Because we are created in the likeness and image, not the devil. මොකද අපිව We are තමයි given power in our tongue, not the devil. මොකද අපිව තමයි ස්වාමීන් වහන්සේගේ සමානකමට මැව්වේ යක්ෂයාව නෙමෙයි. අපිට තමයි වචනය කතා කිරීමේ බලය දුන්නේ යක්ෂයාට නෙමෙයි. That's why did the devil come and choke Adam and Eve in the garden? එතකොට දැන් යක්ෂයා ඇවිල්ලා මේ ඒදම් වෙන්නේ මේ ඒවව ආදම්ව අල්ලගෙන බෙල්ල මිරිකලා කඩ කරාද? Did he come like he came in the ghost movie? නිකන් අර අපි දකින යක්කු වෙනවා වගේ මේ ගෝස් මූවි එක වගේ ඇවිල්ලා ඒගොල්ලම බය කරාද? He cannot do anything of that. ඒ මුකුත් කරන්න යට බලයක් නෑ. He has only one weapon, that is lies. එයා ගාව තියෙන්නේ එකම එක ආයුධයයි ඒක තමයි බොරුව. He comes and tells you lies through thoughts, through words you hear. He comes and tells you that you are, nobody there, nobody loves you, you are good for nothing, you are poor, see everybody left you, no money. All these lies, he will come and say God doesn't love you, he doesn't answer you, he's not there for you. All the lies. His big weapon is to come and give you lies. එතකොට සාතන්ගේ ලොකුම ආයුධය තමයි බොරුව කියන එක. එයා මොකද කරන්නේ? සිතුවිලි වලින්, පේන දේවල් වලින්, ඇහෙන දේවල් වලින් අපේ මනසට කතා කර කර කියනවා නෑ ඕක බොරු කෝ ඔයාට සල්ලි නෑ ඔයාගේ රෝගයට සුවයක් නෑ ස්වාමීන් වහන්සේ ඔයාගේ දේට උත්තරයක් දෙන්නේ නෑ ඔයාව හැමෝම අතහැරලා දැම්මා ඔයාගේ ප්‍රශ්න වලට කෙලවරක් නෑ මේ දේවල් හරියන්නේ නෑ මේ ඔක්කොම දේව වචනට විරුද්ධ වූ පොරොන්දු වලට විරුද්ධ වූ මේ වැරදි සිතුවිලි හැමතිස්සෙම ඔයාගේ ඔළුවට දාන එක තමයි සාතන්ට කරන්න පුළුවන් එකම දේ. Did the devil come with knife to kill or a gun to kill Adam, or did he come with words? ආදම්ම මේ පාපේ දාන්න මේ සාතන් මේ පිළියකුත් අරගෙන බෙල්ල මෙරිකන්න බය කරලා මරලා දාන්න ආවද නැත්නම් එයා වචනයක් දරන්න ආවේ? Because if the devil can come with a gun and shoot him, he would have done it. He can't do it. He has no power. That's why he comes so cunningly with all lies. Because he cannot kill you unless, it is how you have a gun. That is your tongue. The power is in whose tongue? Your tongue. All that he does is, he gives you lies so that you believe the lie and take the gun and shoot yourself. දැන් එතකොට සාතන්ට කිසිම බලයක් නැහැ. එහෙම බලයක් තිබුණා නම් එයාට තුවක්කුවක් කරන් වෙඩි තියලා මරලා දාන්න බලයක් තිබුණා නම් ඒක එයා මුලින්ම කරලා ඉවර කරනවා. එහෙම බලයක් එයාට දෙවියන් වහන්සේගෙන් ලැබිලා නැහැ. එයාට ඒක බෑ. එයාට තියෙන එකම බලය තමයි ඇවිල්ලා අපිට බොරු සිතුවිලි දාලා අපිව ව්‍යාකූල කරන එක. එතකොට ඇත්තටම තුවක්කුව තියෙන්නේ අපේ අතේ. මොකද්ද අපේ වචනේ. එතකොට එයා මොකද කරන්නේ? ඇවිල්ලා වැරදි සිතුවිලි දාලා අපිව ව්‍යාකූල කරලා අපේ තුවක්කුව අපේ පැත්තටම හරවලා අපිටම වෙඩි තියාගන්න අපේ වචන පාවිච්චි කරන්න උනන්දු කරන එක තමයි එයා කරන්නේ. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. He deceives you in such a way, when you open your mouth and speak death. We saw in Psalms 18:21, life and death is in the power of my tongue, and those who love it shall eat its fruit. Some translation says, those who love it shall bear the consequences of the word he spoke or she speaks. එතකොට සාතන් කියන්නේ පුදුමාකාර රැවටිලිකාරයෙක්, පුදුමාකාර බොරුකාරයෙක්. එයා මොකද කරන්නේ? එයාගේ සිතුවිලි දාලා අපිව අවුල් කරලා මොකද බයිබලයේ කියලා තියෙනවා ජීවිතයක් මරණයක් ඇත්තේදී වගේය ඒට ප්‍රේම කරන්න ඒ ඵලය අත්විඳින්නේ කියලා. එතකොට සාතන් කරන්නේ ඒ පේන දේවල්, ඇහෙන දේවල් වලින් අපිව ව්‍යාකූල කරලා අපේ සිතුවිලි වෙනස් කරලා අපේ වචන වෙනස් කරනවා, ඍණ වචන කතා කරන පිණිස, මරණයේ වචන කතා කරන පිණිස අපි දෙවියන් වහන්සේගේ පොරොන්දු වලට විරුද්ධව මේ මරණයේ වචනය කතා කරනකොට ඒ වචනය තමයි එයා අරගෙන ඒක ඉෂ්ට කරන්නේ. අපේම වචනය. Hallelujah. Hallelujah. Are you understanding? Now, instead of speaking the word of God, we are speaking what? Words of. In a day, how many words you are speaking? Words of love, peace, joy, faith. And how many words you are speaking about worry, fear, anxiety, unforgiveness, anger, bitterness? දවසක් පුරාවට ඔබ කොපමණ වචන පාවිච්චි කරනවද? ජීවිතේ මරණ වචන කොච්චර පාවිච්චි කරනවද? ප්‍රේමය, සමාව දීම, ගොඩනැගීමේ වචන, ජීවිතේ වචන කොච්චර පාවිච්චි කරනවද? මරණයේ වචන කොච්චර පාවිච්චි කරනවද? වේදනාව, කනස්සල, දුක, සමාව නොදීම, ඒ මරණයේ වචන අපි කොච්චර කතා කරනවද? ජීවිතේ මරණ දවසක් තුල කොච්චර කතා කරනවද? Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Are you understanding? Yes. The devil is a deceiver. එතකොට යක්ෂයා කියන්නේ රැවටිලිකාරයෙක්. He is the father of lies. එයා බොරුවේ පියා. All that he has is lies.
එයාට තියෙන්නේ බොරුව විතරයි. When you believe the lies, ඔබ ඒ කියන බොරුව විශ්වාස කරාම we saw in Romans chapter 6 verse 16. අපි රෝම 6 වෙනි පරිච්ඡේදය දැක්කා. I will read again. I think you all forgot it. You remember? Romans 6:16. 6 වෙනි පරිච්ඡේදය Chapter 16 වෙනි six. වගන්තිය. verse 16. Okay. Know you not that to whom you yield yourself servants to obey, his servants you are to whom you obey. නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමෙකුට නුඹලාම බාර දෙන්නෙහුද? එය මරණයට පමුණවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණවන්නා වූ කීකරුකම වේවා. නුඹලා කීකරු වන දෙයට දාසයන් වන බව නොදනවුද? If you see in an airport, before the aeroplane would land, the traffic controller have to give signal. දැන් Permission. ගුවන් තොටුපළේදී මේ ප්ලේන් එකක් බාන්න කලින් එතන තියෙනවා ට්‍රැෆික් කන්ට්‍රෝල් කියලා ඒක සූදානම් කරන අය සිග්නල් දෙන්න ඕනේ දැන් ගුවන් යානයක් බාණ්ඩයි යන්නේ කියන ගමන් මාර්ගය ලෑස්ති කරන්න ඕනේ. Sometimes before landing they won't get signal. සමහර වෙලාවට ඒගොල්ලන් බාන්න කලින් ඒගොල්ලන් සිග්නල් නොලැබෙන අවස්ථාවල් තියෙනවා. You know what happens? එතකොට මොකද වෙන්නේ? කැරි ලෑන්ඩ් කරන්න බෑ ඒගොල්ලන් සිග්නල් හම්බෙන්නේ නැහැ. If they don't get the signal, they can never land. They keep on going round and round and round, but they cannot land. ඒගොල්ලන්ට ඒ සිග්නල් එක නැතුව ඒ ගුවන් යානය බිමට බාන්න බෑ. එතකොට ඒගොල්ලන් මොකද කරන්නේ? මේ සිග්නල් එක ඕකේ එක ලැබෙනකම් උඩ රවුමට කැරකි ඉන්නවා බාන්න බැරුව. Sometimes they rerouted and they go and land in some other airport if they are not, if they don't get the signal from that airport. දැන් මේ එයාපෝට් එකේ බැරි නම් ඒක සිග්නල් හම්බුනේ නැත්නම් ඒගොල්ලන් ගිහිල්ලා වෙන එයාපෝට් එකක් වගේ බාන්න වෙන අවස්ථාවල් පවා තියෙනවා. In the same way, the devil would always comes with lies and suggestions. ඒ විදිහටම යක්ෂයා හැමතිස්සෙම බොරුව සහ එක එක විදිහේ යෝජනාවල් එක්ක ඔයගොල්ලෝ ගාවට එනවා. You are like the traffic controller. ඔයගොල්ලන් තමයි දැන් ට්‍රැෆික් කන්ට්‍රෝල්. ඔයගොල්ලෝ තමයි දැන් මේ සිග්නල් එක දෙන්න අයිතිය තියෙන කෙනා. Only when you believe those lies, he can come into your life and become your master. දැන් ඒ කියන බොරුව ඒ කියන වැරදි සිතුවිල්ලට අපි ඒකට සිග්නල් එක දෙන්න අවසරය දුන්නොත් විතරයි එයාට ඇවිල්ලා ඒ සිතුවිල්ල අපේ ඇතුලේ තියන්න පුළුවන්. අපි අවසරය දෙන්න ඕනේ එයාට. The moment the devil puts thoughts in my mind, I have a choice whether to submit to God and resist him. දැන් ඒ සිතුවිල්ල වැරදි සිතුවිල්ල මට දාපු ගමම්ම මට බලයක් තියෙනවා ඒ සිතුවිල්ල ප්‍රතික්ෂේප කරලා මම ස්වාමින් වහන්සේ මට දීපු පොරොන්දු අල්ල ගන්නවද එහෙම නැත්නම් ඒ සිතුවිල්ලට එකඟ වෙනවද කියන නිදහස් කැමැත්ත මංගාව තමයි තියෙන්නේ ඒක තෝරා ගැනීමේ බලය. Okay, I'm reading this James chapter 4 verse 7. James chapter 4 verse 7. Submit yourself therefore to God and resist the devil. James chapter 4 verse 7. James comes after Hebrews. The next book of Hebrews. James, what you say in your language? Jacob. Chapter 4 verse 7. හතරවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. Submit to God and resist the devil. දෙවියන් වහන්සේට යටත්ව සිටින්න යක්ෂයාට විරුද්ධව සිටින්න. The word resist means to actively fight against. විරුද්ධ වෙන්න කියන වචනේ තේරුම තමයි actively ක්‍රියාකාරීත්වයෙන්ම එයාත් එක්ක සටන් කරනවා කියන එක. I have to fight against the thoughts, the lies that the devil brings. එතකොට මට සටනක් තියෙනවා යක්ෂයා මට ගෙන සිතුවිලි යක්ෂයා මට දෙන අදහස් යෝජනා එක්ක මට සටනක් තියෙනවා විරුද්ධ වෙන්න. Submit to God means submit to his word.
දෙවියන් වහන්සේට යටත් වෙන්න කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට යටත් වෙන්න කියන. When the devil came and attacked Adam and Eve, they should have immediately submitted to what God promised and they should have said, no, this is what God said. එතකොට දැන් ආරම්භයේදීම ඒවට ඇවිල්ලා යක්ෂයා සිතුවිලි දෙනකොට මේ ගහ මෙහෙමයි කෑවට කමක් නැහැ නේද? ඒ සිතුවිලි දෙනකොට ඒවට බලය තිබුණා. ඒකට විරුද්ධ වෙලා දෙවියන් වහන්සේ කියපු දෙයට යටත් වීමේ බලය නිදහස් කැමැත්ත ඒවට තිබුණා. When the devil comes and puts pressure in your mind, you should take the written word of God and say, this is what Jesus has said. This is what the word of God said. I am not going to accept these thoughts. I resist you and I have to fight against those thoughts that is coming against the written word of God. එතකොට දැන් ඔබට ඇවිල්ලා ඒ සිතුවිලි දෙනකොට යක්ෂයා නෑ ඔබේ රෝගය සුව වෙන්නේ නෑ ඔබේ ප්‍රශ්නෙට විසඳුමක් නෑ ඔබේ දුප්පත්කමට උත්තරයක් නෑ කියන සිතුවිලි දෙනකොට ඕගලන්ට පුළුවන්කම තියෙන්න ඕනේ නෑ මෙහෙමයි දේව වචනේ කියලා තියෙන්නේ ස්වාමින් වහන්සේ මගේ සැපයුම් කරුයි කියලායි ලියලා තියෙන්නේ උන්වහන්සේ මගේ රෝගය සුව කරලා ඉවරයි කියලා ලියලා තියෙන්නේ මෙහෙමයි ලියලා තියෙන්නේ කියලා වචනේ ලියලා තියෙන දේ අරගෙන මම මේකයි පිළිගන්නේ මම ඔබව පිළිගන්නේ නෑ කියන ෆයිට් එක කරන්න පුළුවන්කම තියෙනවා. Okay, I'll give an example from the Bible. උදාහරණයක් දෙන්නම් බයිබලේ. Did the devil come and attack Adam? එතකොට යක්ෂයා ඇවිල්ලා ආදම්ට ෆයිට් කරාද ගැහුවද? He came and attacked in his mind. එතකොට ඒ සටන තිබුණේ කොහෙද? Correct? මනසේ. He spoke exactly contradicting to what God already spoke to him. එතකොට යක්ෂයා ඇවිල්ලා සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ කියපු දෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක් කතා කරුවා. Correct? එහෙමද? Now, did the devil also attack Jesus? එතකොට ඒ යක්ෂයාම ජේසුස් වහන්සේව පරීක්ෂා කරේ නැද්ද? Correct? When I was small, I saw in the catechism book the devil coming with the black Yeah. with wings Our and books also. with the tail and with the. Yeah. But then when I started to read in the Bible, the devil did not come like that. It was the thought, the pressure that Jesus had in the mind. දැන් එතකොට අපි පොඩි කාලේ ආගම ඉගෙන ගන්නකොට අපේ ආගම් පොතවල තිබුණා ওই පරීක්ෂා කිරීම ගැන උගන්වනකොට මේ පොතේ ඇඳලා තිබුණ රූපයක් කළු පාට ලෝගෝවක් දාගත්ත මේම අම් දෙකක් තියෙන මේ කළු පාට මූණක් තියෙන එක්කෙනෙක් ඇවිල්ලා ජේසුස් ගාව ඉඳගෙන ඉන්නවා කියන රූපයක් තමයි අපි ඉගෙන ගත්තේ. නමුත් පස්සේ අපි ඒක ඉගෙන ගන්නකොට මම තේරුම් ගත්තා මේ කියන්නේ මේ එළියේ තියෙන දෙයක් ගැන නෙමෙයි මේ ජේසුස් වහන්සේගේ මනසේ ඇතුලේ තිබුණු ප්‍රෙෂර් එක ඇතුලේ තිබුණු සිතිවිලි වල තිබුණු ප්‍රෙෂර් එක තමයි මේ එයා සිතුවිලි වලින් තමයි මේ පරිශාව කරේ කියලා පස්සේ තමයි තේරුම් The devil attacks you in your mind. එතකොට යක්ෂයා ඔයාට පහර දෙන්නේ ඔයාගේ මනසට සිතුවිලි වල. Like the traffic controller, only when you give signal, he can become your master. හැබැයි මේ කොච්චර සිතුවිලි ආවත් ඔයා තමයි ට්‍රැෆික් කන්ට්‍රෝලර්. ඔයා ඒකට එකඟ වුණොත් විතරයි ඒ සිතුවිල්ල ඔයාව පාලනය කරන්න යන්නේ. So the devil attacked Adam and put pressure, Adam and Eve, and they obeyed him and made him his master. එතකොට ඒ සාතන් ඇවිල්ලා ආදම් මේවට ප්‍රෙෂර් එක දුන්නා එකපාර නෙමෙයි සැරෙන් සැරේ ප්‍රෙෂර් එක දුන්නා එක තැනක් ආවා ඒගොල්ලන්ව කන්ෆියුස් වුණා ඒගොල්ලන්ට හරි වැරදි දේ තෝරගන්න බැරි වෙලා ඒගොල්ලන් ඒ කියපු දේ පිළිගත්ත තැනක් තිබුණා. I want you to pay attention on this. Again, I'll repeat it. මේක අපි ආපහු කියන්න යනවා. We saw in Romans 6:16, to whom you submit, that person will become your master and you will become his slave. දැන් රෝම 6:16 තිබුණා අපි මොකද්ද අපි තෝරගන්නේ ඒක අපේ ස්වාමියා වෙනවා අපි ඒ තෝරගන්න එකේ සේවකයා වෙනවා කියලා තිබුණා. Correct? So the devil came and attacked Adam in the mind. Now when Adam believed it and obeyed like the traffic controller, that very moment Adam became a slave and the devil became his master. එතකොට ඒ කියන වාක්‍ය වගේම ආදම් මේව ඒ ප්‍රෙෂර් එකේ ඒ සිතුවිලි වලින් යාව ප්‍රෙෂරයිස් කරනකොට එක තැනකදී යක්ෂයාට එකඟ වුණා. ඒ එකඟ වෙච්ච තැන ඉඳන් යක්ෂයා ඔවුන්ගේ ස්වාමියා වුණා. ඔවුන් යක්ෂයාගේ සේවකයෝ වුණා. So who gave power to the devil? දැන් කවුද ඇත්තටම යක්ෂයාට බලය දුන්නේ? Who gave? We gave. Manusya Now, බලය දුන්නේ. whether God or the devil, both of them need a human to execute their power in this world. දැන් එතකොට දෙවියන් වහන්සේට වගේම යක්ෂයාටත් අපේ කැමැත්ත ඕනේ වෙනවා යක්ෂයාගේ බලය අන්ධකාරයේ බලය අපේ ජීවිතයට දාන්න. Are you understanding? ඒක තේරෙනවද? Are they really understanding? ඔයගලන්ට මේ කියන දේ තේරෙනවද? Okay. The way you're looking, I'm like, ඔයගලා බලන් ඉන්නේ Nobody saying yes, nobody saying no. ඇත්තටම තේරෙන්නේ නැත්නම් ආයි කියන්න මේක තේරුණාද? Okay. Now,
In the same way, Jesus was born by the power of the Holy Spirit, not through a human. He did not have sin like other men. එතකොට ජේසුස් වහන්සේ ශුද්ධමන් වහන්සේගේ අනුහසින් තමයි මේ ලෝකෙට ආවේ. එයා සාමාන්‍ය මිනිසෙක් විතර නෙමෙයි ඉපදුනේ. එතකොට පාපේ අන්ධකාරය උන්වහන්සේගේ ජීවිතේ තිබුණේ නැහැ. ජන්ම පාපේ තිබුණේ නැහැ. So the devil is not the master of Jesus, but he was the master of all other man, because everybody obeyed and everybody committed sin. So he is the master of, that's why the Bible also says the devil is the master of this world. Why? Because man obeyed, submitted and allowed the devil to be his master. එතකොට සුදු බයිබලයේ කියනවා යක්ෂයා තමයි අපේ ස්වාමියා කියලා. මොකද මනුෂ්‍යයා යක්ෂයා කියපු දෙයට එකඟ වෙලා ඔහුව පිළිගත්ත නිසා ඔහු අපේ ස්වාමියා වුණා. අපි ඔහුගේ සේවකයෝ වෙලා. එතකොට මේ ලෝකේ ඉන්න අපි හැමෝම යක්ෂයා තමයි අපව පාලනය කරන්නේ. ජේසුස් වහන්සේ අර මොකද උන්වහන්සේ විතරයි පාපේ නැතුව මේ ලෝකයට ආවේ. අපි ඔක්කොම පාපයත් එක්ක ආවේ. එතකොට අපේව පාලනය කරන්නේ යක්ෂයා තමයි. But he did not have any power over Jesus because Jesus was sinless. නමුත් ජේසුස් වහන්සේ කරේ යක්ෂයාට කිසිදු බලයක් තිබුණේ නැහැ. මොකද උන්වහන්සේ පාපයෙන් තොර නිසා. Now the devil is coming and attacking Jesus. ඔන්න දැන් ඒ යක්ෂයා මේ ජේසුස් වහන්සේවත් පරීක්ෂා කරන්න ආවා. He's tempting him and putting thoughts. එකම විදියට තමයි එයා වැඩ කරන්නේ. අර විදියටම ප්‍රෙෂර් එක දාලා සිතුවිලි වලින් ජේසුස් වහන්සේව ප්‍රෙෂරයිස් කරුවා. The problem is Jesus know the scripture. When the thought came, he knew it is the devil. එතකොට ඒ සිතුවිලි එනකොට ජේසුස් වහන්සේ යක්ෂයාව අඳුනගත්තා. මේ යක්ෂයා තමයි මට මේ සිතුවිල්ල දෙන්නේ. මේක ස්වාමීන් වහන්සේගේ නෙවෙයි කියලා. කොහොමද? ජේසුස් වහන්සේ දේව වචනය දැනගෙන හිටියා. මේ දෙවියන් වහන්සේගේ වචනය නොවේ කියන එක හඳුනා ගන්න පුළුවන්කම තිබුණා. But the problem with us is we don't know the word, we don't know who God is, we don't know what he said. When the devil speaks, we don't know whether God is speaking or devil is speaking. දැන් අපේ ප්‍රශ්නේ තමයි අපි දේව වචනය දන්නේ නැහැ. එතකොට දැන් සිතුවිලි ඇවිල්ලා කතා කරනකොට මේක දෙවියන් වහන්සේ කියනවද මේක යක්ෂයා කියනවද කියලා හඳුනා ගන්න දේව වචනේ අපි දන්නේ නැති නිසා අපිට ප්‍රශ්නයක්. We don't know whether we are resisting the devil or we are resisting God. අපි ඇත්තටම දන්නේ අපි මේ විරුද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේනද මේ යක්ෂයාට විරුද්ධ වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. මොකද අපි ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මොනවද කියලා දන්නේ නැති නිසා. Correct? Now, when the devil was putting pressure, if Jesus is going to submit, then the devil is going to become the master of Jesus. දැන් යක්ෂයා ඇවිල්ලා ජේසුස් වහන්සේට සිතුවිලි වලින් කතා කරනකොට ජේසුස් වහන්සේ ඒකට එකඟ වුණා නම් යක්ෂයා ජේසුස් වහන්සේගේ ස්වාමියා වෙනවා. ස්වාමියා ජේසුස් වහන්සේ යක්ෂයාගේ සේවකයා වෙනවා. We see in the book of Matthew chapter 4, every time the devil would come and attack, you can go home and read, every time the devil would come and attack, Jesus would take the written word of God, submit to his Father, and he would say, it is written, and he resisted the devil. He fought against the devil. In the same way, every time the devil would come and put pressure, you are supposed to take the written word of God. Without the written word of God, you can never fight the devil. You have to take the written word of God and you have to speak it. It is written. එතකොට ජේසුස් වහන්සේ යක්ෂයා කතා කරනකොට යක්ෂයා සිතුවිලි වලින් කතා කරනකොට ජේසුස් වහන්සේ යක්ෂයාත් එක්ක ෆයිට් කරේ. ජේසුස් වහන්සේ දැනන් හිටිය සිතුවිල්ලක් එක එහෙම ෆයිට් කරන්න බෑ. උන්වහන්සේ ඔයගොල්ලෝ මාක් පොතේ ගෙදර ගියාම බලන්න මාක් පොතේ ලියලා තියෙනවා එසේ ලියා ඇත කියලා තමයි උන්වහන්සේ හැම සිතුවිල්ලකටම දෙවියන් වහන්සේගේ වචනයට එකග වහන්සේගේ වචනේ මෙහෙමයි ලියලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ ඒ තුන් පාරම ගිහින් බලන්න මෙසේ ලියා ඇත මෙසේ ලියා ඇත මෙසේ ලියා ඇත කියලා ලියපු වචනයෙන් තමයි උත්තර දුන්නේ. එතකොට අපිත් යක්ෂයා අපව ප්‍රෙෂරයිස් කරනකොට පේන දේවල් ප්‍රශ්න අපව ප්‍රෙෂරයිස් කරනකොට අපිට නිකන් යාඥාවෙන් සටන් කරාට ඒක හරියන්නේ නැහැ. අපිත් සටන් කරන්න ඕනේ ජේසු කරා වගේම බයිබලයේ තියෙන වාක්‍ය අරගෙන මේකේ මෙහෙම ලියලා තියෙනවා. ඒ නිසා මම ඔබව ප්‍රතික්ෂේප කරනවා. මේ ලියපු දේ තමයි ඉෂ්ට වෙන්නේ. ඔබ කියන දේ බොරුවක් කියන ෆයිට් එකට එන්න අපි මේ ලියපු වචනයත් එක්ක තමයි ලියපු වචනේ මගේ කටින් කියලා තමයි මම සටන් කරන්න ඕනේ. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Praise you, Jesus. Praise you, Jesus. So who is giving power to the devil? දැන් ඇත්තටම කවුද යක්ෂයාට බලය දෙන්නේ? කවුද යක්ෂයාට බලය දෙන්නේ? මනුෂ්‍යයා. Are you understanding? Hallelujah. Hallelujah. So I have to resist means what? I have to actively fight in my. එතකොට මම යක්ෂයාව ප්‍රතික්ෂේප කරන්න කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මම ඇක්ටිව්ලි මම අවදියෙන් ඉඳගෙන මේ එන සිතුවිලිත් එක්ක මම සටන් කරනවා කියන එක තමයි යක්ෂයාත් එක්ක ෆයිට් කරනවා කියලා කියන්නේ. How many of you realize
that you are created in the likeness and image of God? ඔබ කී දෙනෙකුට තේරුම් ගියාද ඔබව නිර්මාණය කරලා තියෙන්නේ ස්වාමින් වහන්සේට සමානව කියන එක? How many of you realize that life and death is in the power of your tongue? ඔබ කී දෙනෙක් දැනන් හිටියද අපි කතා කරන වචනයට මැවීමේ බලය තියෙන බව? In a day, how many times you speak words of life? දැන් දවසකට කොච්චරක් ඔයගොල්ලන් ජීවිතයේ වචන කතා කරනවද? The problem is we focus on what we see. අපේ ප්‍රශ්නේ තමයි අපිව පුරුදු වෙලා තියෙන්නේ පේන දේ දකින්න, පේන දේ කතා කරන්න. The problem is for us, what we see, what we hear, what we go through is what is. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට පේන දේ, අපිට ඇහෙන දේ, අපිට දැනෙන දේ, මේ පොළවේ අපි ඉන්න දේවල් ඒවා අපිට ඇත්ත දේවල්. ඒක තමයි අපේ ප්‍රශ්නේ. අපිට පේන දේ අපි පිළිගන්නේ. But we don't know that the word of God shows me the unseen. නමුත් අපි දන්නේ නැති දේ තමයි දෙවියන් වහන්සේගේ වචනේ, දෙවියන් වහන්සේගේ පොරොන්දු අපිට අපි දකින්න නැති දේ අපිට පෙන්වනවා කියන එක. Hallelujah. Hallelujah. We don't have knowledge of the scriptures. අපිට මේ දේව වචනේ ලියා තිබෙන දේ ගැන හරි දැනුමක් නැති එක. When you see the TV, when you see the media, when you see the newspaper, when you hear news from your friends, your colleagues, your classmate, your schoolmate, your college mate, your neighbor, everywhere you hear news, good news or bad news? If you open the newspaper, good news? අපේ සාමාන්‍යයෙන් අපි යාළුවොත් එක්ක ඉන්නකොට අපි සමාජයේ ඉන්නකොට ටීවී එකෙන් පත්තරෙන් රේඩියෝ එකෙන් අපිට මොනවද දැනෙන්නේ? පත්තරේ දිගහැරලා බලුවාම අපිට තියෙන්නේ සුභ ආරංචියද නැත්නම් අසුභ ආරංචියද? When you put the TV, good news? ටීවී එක දැම්මම තියෙන්නේ සුභ ආරංචිද අසුභ ආරංචිද? Your best friend is calling you. Good news? හොඳ යාළුවෙක් කතා කරොත් ගොඩ කාලෙකින් එන්නේ සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්ද? You're talking 1 hour. Good news? පැයක් තිස්සේ කතා කරගෙන බෙදාගන්නේ good news හොඳ ආරංචියක්ද? My mother-in-law did this. My husband did this. My daughter is like this. All good news. යාළුවෙක් එක්ක පැයක් කතා කරොත් එහෙම මේ අපි කියන්නේ ඔක්කොම හොඳ ආරංචිද නැත්නම් මගේ නැන්දම මට මෙහෙම කරානේ මගේ ළමයි මෙහෙමයි මගේ මහත්තයා දැන් මෙහෙමයි යන්නේ මෙහෙමයි දැන් මගේ ජීවිතේ එහෙමද අපි කියන්නේ නැත්නම් සුභ ආරංචිද කියන්නේ? Every time you hear words of death, you are allowing the devil to captivate your mind. ඕගලන් ඇහෙන හැම වින දෙයක් ඕගලන් අහන හැම වෙලාවකම ඕගලන් ඒකට එකඟ වෙලා ඒක අහනවා කියන්නේ ඕගලන් ඒ වෙලාවට සාතන්ට බලය දෙනවා ඕගලන්ව පාලනය කරන්න. I have never seen good news anywhere else, only in the Bible. සුභ ආරංචිය අපි දැකලා අපිට වෙන කොහෙන්වත් දකින්න නැහැ මේ ලියලා තිබෙන වචනේ විතරයි අපිට සුභ ආරංචියකට තියෙන්නේ. I have gone to schools, colleges, hospitals, you name it, I have gone. But the only place I find words that has life, peace, joy, forgiveness is the word of God. මම මේ ලෝකේ ගොඩක් තැන් වලට ගිහින් තියෙනවා ස්කෝල් එකට, කොලෙජ් එකට, හොස්පිටල්ස් වලට වැඩ කරන තැන් වලට. නමුත් මට කොහෙදිවත් හම්බ වෙලා නැහැ සුභ ආරංචිය කියන එක. මට ඒ සුභ ආරංචිය සමාදානයේ වචනය, ජයග්‍රහණයේ වචනය මට හම්බුනේ මේ බයිබලයේ. This world is filled with words of fear. Anywhere you see fear, anywhere you see bad news, anywhere you see bad things, anywhere you see people talk about, global warming, this sickness, this food has this poison, this is happening, this sickness is coming, that the world has become like this. Everywhere you hear words of death, words of fear, words of anxiety. If I'm going to sit with this world and hear all these words and I'm going to speak only death, I'm going to be a slave all my life. මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම පිරලා තියෙන බයෙන් කනස්සල්ලෙන් මේ අපි කොහේ ඇහුවත් අපිට පරිසර දූෂණය ගැන කියනවා, එතකොට අපි කන කෑමවල තියෙන දූෂණය ගැන කියනවා, ලෙඩ රෝග ගැන කියනවා, සමාජයේ තියෙන පරිහානිය ගැන කියනවා. හැම තැනම අන්ධකාරය තියෙන්නේ. අපිට හැමතිස්සෙම ඇහෙන්නේ නෙගටිව් දේවල්. ඒවා වලින් අපි පිරලා අපි ඒ දේවල් කතා කරන්න ගියාම අපි මරණය කතා කරනවා, අපි විනාශය කතා කරනවා. අපිව විනාශ වෙන එක නවත්තන්න බෑ. The world is filled with darkness. මේ ලෝකේ අන්ධකාරයෙන් පිරලායි තියෙන්නේ. And we also go and sit with the darkness. අපිත් ගිහිල්ලා ඒ අන්ධකාරයත් එක්ක එකතු වෙලා ඒක අනේ ඇත්ත තමයි එහෙමයි මෙහෙමයි කියලා කතා කරනවා. We also go and sit with others, those who don't know Christ.
We go and sit with them and we also speak like them. There is no difference between us and anybody else. අපි උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව අදහන උන්වහන්සේගේ අනුගාමිකයෝ වෙලත් අපිත් ගිහලා ඒගොල්ලොත් එක්ක වාඩි වෙලා අනේ ඇත තමයි මෙහෙමයි කියලා ඒ බෝට්ටුවටම නගිනවා අපේ ඒගොල්ලන්ගේ කිසිම වෙනසක් නැහැ. Saying I also same boat. අපිත් ඒකෙමද කියලා කියන්නේ. No, you're talking to me also in the language. I'm wondering what you're talking. Okay, now, am I supposed to be the light? අපි මේ ලෝකයේ ආලෝකයේද? එහෙම ලියලා තියෙනවා. When I see her speaking death, am I supposed to go and say, oh yeah, even my family? Or I'm supposed to take the words of life, and when I see this person speaking death, I'm supposed to say, don't worry, there is a promise that God has given. By His wounds you are healed. There is a promise that God has said, He will not leave you, not forsake you. There is a promise that says, even if you eat deadly things, it will not harm you. There is a verse that says, God has put His angels charge over you. There is a verse that says, all your needs are supplied, not according to the economy of Sri Lanka, but according to the riches of heaven. You have to take and say, see the birds. The scripture says, see the birds, see the flower. Am I not feeding them? Will I not give you what you need? You are not supposed to go and sit with others and speak like them. Rather, you have to take the words that gives life and peace, and you are supposed to be the light. You have to go and give the light to others. දැන් එතකොට අපි කරන්නේ අපිත් එක්ක කතා කරන අයත් එක්ක ගිහිලා වාඩි වෙලා අනේ ඌ ඒක එහෙම තමයි මටත් මෙහෙමයි කියලා කතා කරන එකද එහෙම නැත්නම් කෙනෙක් වැරදි වචනයක් ඍණ වචනයක් කතා කරනකොට නෑ එහෙම නෙමෙයි කියලා අපි දේව වචනේ පෙරලා දේව වචනේ ලියලා තියෙන මෙහෙමයි ස්වාමීන් වහන්සේ මෙහෙම අපිට පොරොන්දු දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ කවදාවත් ඔබ අතාරින්නේ ඔබගේ සියලුම අවශ්‍යතාවයන් මේ ලෝකයේ හැටියට නෙමෙයි මේ ඉකොනොමි එකේ අපේ ලංකාවේ හැටියට නෙමෙයි ස්වර්ගයේ තියෙන මට්ටමේ හැටියට ඕගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සපුරනවා කියලා ලියලා තියෙනවා කුරුල්ල දිහා බලන්න ඒගොල්ලන් කෑම හොයන්නේ ඒගොල්ලන්ව මම සපයනවා ඒ වගේ ඒගොල්ලන්ට එහෙම සපයනවා නම් ඕගොල්ලන්ව මම බලා ගන්න නැද්ද කියලා තියෙනවා ඕගොල්ලන්ව විශ්වාසයේ ශ්‍රී වණ කරගෙන සුව කරලා ඉවරයි කියලා ලියලා තියෙනවා මේ ජීවිතයේ වචන අපි ඒගොල්ලන්ට එක්ක ගිහින් බෙදා ගන්නවද නැත්නම් ඒගොල්ලන්ට එක්ක ඉඳගෙන ඒ මරණයේ වචන වලට මේකතු වෙනවද Praise the Lord. Praise the Lord. Thank you, Jesus. Thank you, Jesus. Hallelujah. Hallelujah. Are you understanding? So God has given you power. Yes or no? යනවාසේ ඔබට බලය දී තිබෙනවාද And where is this power? දැන් මේ බලය කොහෙද තියෙන්නේ In your tongue. ඔබේ දිවේ Science also says, okay, as a doctor, I want your help also. Does it says that my words can change things? විද්‍යාවේ හොයාගෙන තියෙනවා දැනට මේ ශබ්ද තරංග වලට බලයක් තියෙනවා මේ ශබ්ද තරංග වලට දේවල් වෙනස් කරන්න පුළුවන් බව දැන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා There are so many experiments that are done that when they took water that has toxin and they kept on speaking words of life and they found that the toxin was removed only by speaking words. පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා උදාහරණයක් විදිහට වතුර භාජනයක් විෂ තියෙන වතුර භාජනයක් තියලා ඒකට එක දිගට මේ ජීවනයේ වචන කතා කරලා එක දිගටම කතා කරලා ආපහු පරීක්ෂා කරලා බලනකොට ඒ වතුරේ තිබුණ විෂ ඉවත් වෙලා කියන පරීක්ෂණ දැන් හොයාගෙන ඒව අන්තර්ජාලයෙන් ඔබට අරන් බලන්න පුළුවන් එහෙම පබ්ලිෂ් වෙලා තියෙනවා පරීක්ෂණ Science is slowly seeing that the principle in the Bible is more scientific. එතකොට විද්‍යාව දැන් හිමීට හොයාගෙන යනවා මේ දෙවන් වහන්සේගේ වචනේ තියෙන දේ ඇත්තටම විද්‍යානුකූලයි කියන එක. There is a word called neuroplasticity. වචනයක් තියෙනවා ස්නායු නැවත නිපදවීමේ ක්‍රියාවලිය ගැන අලුතෙන් සොයාගෙන තියෙනවා. ඉස්සර අපි කියන්නේ ස්නායුවක් ආපහු හැදෙන්න බෑ කියලා. Before I talk, let me ask her. Okay. Yeah. What is the meaning of the word neuroplasticity? Neuroplasticity means that nerves cannot never earlier we were thought that nerves cannot regenerate. So the nerves in the brain especially, Yeah. okay, the nerve cells which are in the brain and the spine, Cannot correct? regenerate. Now, when it is damaged, it cannot be repaired nor it cannot be recovered. This is what the science says earlier. Okay. කලින් අපි විද්‍යාවෙන් අපිට අපි වෛද්‍ය විද්‍යාවේ ඉන්නකොටත් ඉගෙන ගත්තේ ස්නායු කියන සෛල ඇඟේ සමහර සෛල නැවත හැදෙන්න පුළුවන්. දැන් හැමෙම තුවාලයක් වුණොත් ආයෙ හැදෙනවා. නමුත් Oh, the nerves, yeah, okay. මොලේ තියෙන ස්නායු සුෂුම්නාවේවා ඩැමේජ් වුණොත් ආයෙ හැදෙන්න බෑ. Okay, this is what science says. But what does the word of God says? Life and death is in the power of your tongue. You can create, correct? නමුත් දේව වචනේ හැටියට ජීවිතයත් මරණයත් තියෙනේදි වගේ ඔබේ ස්නායුවක් හැදෙන්න වචනේ කතා කරොත් ඒක නැවත නිපදවීමේ බලය ඔබ තුළ තියෙනවා. What the Bible says, when you have faith, even if you speak to this mountain, the mountain has to obey.
God gave you the power that He has. එතකොට දේව වචනේ හැටියට ලොකු කන්දක් වචනේ කියනවා කන්දක් ඔබ ඇදහිල්ලෙන් ඇතුව කතා කරොත් ඒ කන්ද තව තැනකට ගෙනියන්න පහ කරන්න ඔබට බලය තියෙනවා. මොකද දෙවියන් වහන්සේ ඒ බලය ඔබට දී තිබෙන නිසා. But what does science say? නමුත් විද්‍යාවෙන් කියනවා ඒව හදන්න බෑ ආපහු කියලා. This nerve cannot be repaired, this cannot be repaired. But they have come to a conclusion that even that can be repaired, completely recovered. නමුත් දැන් හොයාගෙන තියෙනවා නියුරෝප්ලාස්ටිසිටි කියන Yeah, වචනේ. say in English, then I'll also get some information from you. Yeah. Now they have found that even though the nerves we thought that it cannot be regenerated, now they have found that they can grow, they can create, they can bud and grow. From quantum physics they have understood that nerves can regenerate. And quantum physics is all about words. ඒ quantum physics කියන අනූතන physics තාක්ෂණය ශබ්ද තරංග වලින් activate වෙන අලුත්ම physics තාක්ෂණයක්. That means it says everything in this world will change itself. The particles will change its shape and color and form according to our way of looking at it, our way of believing and our words. එතකොට ඒ තාක්ෂණය හොයාගෙන තියෙනවා මේ දැන් අපි කතා කරන විද්‍යාවෙන් කියන එක මේ ඔක්කොම අපි අංශු වලින් හැදලා තියෙන මේ චූටි අපිට ඇහැට පේන නැති අංශු වල තියෙන බැලන්ස් එක අපි කතා කරන ශබ්ද තරංග වලට වෙනස් කරන්න පුළුවන් බව දැන් හොයාගෙන තියෙනවා. සහ ඒ ස්නායු දැන් නිර්මාණය ආපහු වැවෙනවා. ඒවා නිර්මාණය කිරීමේ බලය මනුෂ්‍යයා තුළම තියෙනවා කියලා විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. But don't worry, don't study science. විද්‍යාව ඉගෙන After so many crores and lakhs of years, they will come to a conclusion. Scientifically, Jesus went to the cross and died. Why you have to wait? We have easy way. It is written already and given to us. Believe it. එතකොට මේ විද්‍යාවෙන් හොයාගෙන ඔප්පු කරනකම් අපිට ඉන්න අවශ්‍ය නැහැ. අපිට මේක ලියලා දීලා සම්පූර්ණ කරලා දීලා තියෙනවා. අපිට හරි ලේසි අපිට මේක අදාළ විතරයි තියෙන්නේ. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Praise you, Jesus. Praise you, Jesus. Yesterday we were having meeting in their hospital Yeah, with all their doctors. ඊයේ රාගම හොස්පිටල් එකේ ડોක්ටර්ස්ලාගේ වැඩමුළුවක් තිබුණා. ඒකට ඔක්කොම රාගම টপ කන්සල්ටන්ට්ස්ලා 8ක් around 8 consultants. Okay. ලොකුම අය 8 දෙනෙක් විතර ආවා. සිස්ටර් අපිත් එක්ක වචනේ බෙදාගත්තා. They all agreed to what was preached, didn't they? ඒගොල්ලන් එතන හිටියා සයිකියාට්‍රිස්ට්ලා දෙන්නෙක් හිටියා. ඉන්ටෙන්සිවිස්ට් ICU එක බලාගන්න කන්සල්ටන්ට් කෙනෙක් හිටියා. පීඩියාට්‍රිෂියන් කෙනෙක් හිටියා. ඇනස්තටිස්ට්ලා දෙන්නෙක් හිටියා. ඒ කියන්නේ රාගම පාලනය කරන කන්සල්ටන්ට්ස්ලා. ඒගොල්ලන් ඔක්කොම දේව වචනේට එකග වුණා සහ ඒගොල්ලන්ගේ එක කන්සල්ටන්ට් කෙනෙක්ගේ දරුවෙක්ව දැන් අද අරගෙන එනවා. ඒ කන්සල්ටන්ට්ලා කාටවත් වෛද්‍ය විද්‍යාවට හොඳ කරගන්න බැරුව ගිය දරුවෙක්ව අද හවසට අපි හම්බ වෙන්න යනවා මේ දේව වචනේ ඉස්සරහට ගේන්න. Shall I share that Yeah. how the leg how she got? Yeah. Okay, now this is the third meeting I'm having with them. අපේ මේ හොස්පිටල් එකේ අපි මේ මීටින් එකක් කරපු තුන්වෙනි But පාර. yesterday I think many of them were new. ඔව් මේ පාර ගොඩක් දෙනෙක් සහභාගී වුණා. Okay, when I came for the first time, even I was having fear in me. Okay. පළවෙනි පාර එකගෙන අනකොට සිස්ටරත් චකිතයක් බයක් තිබුණාලු ડોක්ටර්ස්ලා කතා කරලා. Means I was thinking, oh my God, these are all doctors and they look all like professional. And what is their experience? And they are not junior doctors; they all are seniors. Yes. එතකොට ඒ පළවෙනි දවසේ අනකොට සිස්ටරත් පොඩක් චකිතයක් තිබුණාලු. ඇත්තට මෙතන හිටියේ රාගම සීනියර්ම කන්සල් කියන්නේ head of the department ලා සීනියර්ම මේ රිටයර් වෙන ළඟ තරම් මේ ලොකු කන්සල්ටන්ට්ස්ලා හිටියේ. ඉතින් ඒගොල්ලන් ඉස්සරහා මේ චූටි ළමෙක් වගේ අනකොට මෙයාටත් බයක් ආවලු. That was my first trip to Sri Lanka. ඒ පළවෙනි ගමන ලංකාවට. And she directly took me there. මම පළවෙනි පාරම යාව කෙලිම හොස්පිටල් එකේ ඔඩිටෝරියමට එක්කන් ගියා. So my testimony. සිස්ටර්ගේ අත්දැකීමෙන් තමයි පටන් ගත්තේ අපි. Then I was teaching them how words have power. එතකොට මම ඒගොල්ලන්ට එක බෙදාගත්තා මේ දේව වචනේට බලය තියෙනවා කියන එක. Your testimony also? Yeah. I'll finish this. Okay. So I was telling them how when you speak, even the mountains can move. එතකොට මම කිව්වා අපි කතා කරනකොට වචනයක් අපි වචනේ කතා කරනකොට කන්නකට පවා හෙලවෙන්න පුළුවන් කියන එක අපි බෙදාගත්තා. And I told them that when you speak, your bones will obey and it will go back to normal position. එතකොට මේ කන්සල්ටන්ට්ස්ට මේ සහෝදරිය කිව්වා අපි කතා කරනකොට ඔයගලන්ගේ ඇට වැවෙන්න පුළුවන්, ඇට දිගෑරෙන්න පුළුවන්, ඇද ඇරෙන්න පුළුවන් වචනේට කතා කරනකොට එහෙම වෙන්න පුළුවන් කියලා කිව්වා. I told them when you open your mouth, believe in your heart and open your mouth and speak the word of God, the word will go into your organs and operate without any knife, any scissors, any blood.
මේ එතකොට ඕර්තොපෙඩික් සර්ජන්ලා මේ ලොකු සර්ජන්ලා ඉස්සරහා මේ සිස්ටර් බෙදාගත්තා. අපි වචනය කතා කරලා ඇදහිල්ලෙන් කතා කරලා සිතින් මේ සැක නොකොට කතා කරනකොට ඒ වචනෙට ගිහිලා ඔයගලගේ ඇඟ ඇතුලේ කපන්න නැතුව මේ ඔපරේෂන් කරන්න පුළුවන්, අවයව හදන්න පුළුවන්, ගල් දිය කරන්න පුළුවන්, වචනයට ඒව කරන්න පුළුවන්. They were looking at me, what is she speaking? ඒගොල්ලෝ මහා අමුතු විදිහට මෙයා මොනවද මේ කියන්නේ වගේ වුණක් දාගෙන හිටියා. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. It was not me, it's the Holy Spirit. ඒ මම නෙවෙයි එතන සුදාමන් වහන්සේ තමයි ක්‍රියාත්මක වුණේ. Do you think I can speak? No. මට කතා කරන්න බෑ. Then, at last, at the end of the session, I asked, anybody pain? Can you come? එතකොට ඒ වැඩසටහන ඉවර වෙලා අන්තිමට මේ සිස්ටර් කෙව්වා කවුරු හරි වේදනාවෙන් ඉන්නවද? ඉන්නවා නම් එළියට එන්න කියලා. The senior most of everybody got up. ඉතින් හිටපු සීනියර් මෝස්ට් ඇනස්තෙටික් කන්සල්ටන්ට් අපේ මගේ මැඩම් ඒ මැඩම් නැගිට්ටා. And she said she has problem in her legs. ඒ යන්න කලින් ඒ මැඩම් මට කිව්වා she is talking to the wrong crowd කියලා. එතකොට එයා කිව්වා මෙයා මේ කතා Okay, no problem. මෙයා කතා කරන්නේ වැරදි කොටසකට. ඒ කියන්නේ So වේදනාව she ගැන said ස්පෙෂලිස්ට් that ලට. she is talking to the wrong crowd. And they are in that field for so many years, studying about pain, studying about the organs, studying about how to heal. And I am coming and telling them, you just speak words, everything will be fixed. එතකොට දැන් ඒ කියපු කතාව හරිය. මොකද ඒගොල්ලන් අවුරුදු ගාණක් මේ ෆීල්ඩ් එකේ වැඩ කරලා වේදනාව ගැන පොත් වලින් ඉගෙනගෙන ඒකට හරියන බෙහෙත් ඉගෙනගෙන මිනිස්සුන්ට ඒවා දීලා සුව කරපු කොටසක්. ඒගොල්ලන් මේ ඒ ගැන අවුරුදු ගාණක් වැඩ කරපු කට්ටියක්. නමුත් මේ ළමයා ඇවිල්ලා මෙතන කියනවා කතා වචනේ කතා කරාම මේක හොඳ වෙනවා කියලා. The confidence I had was in the word of God. මට තිබුණු හයිය තමයි මේ වචනේ ලියා තිබිච්ච එක. When I say like that to them, it doesn't mean that I am confident. I am confident not in me. I know that this word will never fail. ඒතකොට මම ඒගොල්ලන්ට මේ වචනේ කතා කරනකොට ඒතකොට එතන තිබුණ ආත්ම ශක්තිය මගේ එකක් නෙමෙයි. මගේ තිබුණ ශක්තිය තමයි මේ වචනේ කවදාවත් බොරු වෙන්නේ නැහැ කියන හයිය. I asked, is there anybody else who's ready to come and speak to this mountain, to the bones? එතකොට සිස්ටර් ඊට පස්සේ කිව්වා දැන් මේ මැඩම්ට යාඥා කරන්න මේ තියෙන කන්දට යාඥා කරන්න කවුරු හරි අත තියලා යාඥා කරන්න කැමතිද කියලා. So one more doctor said, I will come, and she came. තව ડોක්ටර් කෙනෙක් ආව හරි මම එන්නම් කියලා. Now I am teaching this doctor, okay? Speak to the bones, and I am telling her, in the name of Jesus, I command you knees, I command you bones, you muscles, you tendons, you ligaments, and she's repeating me. එතකොට දැන් එක වෛද්‍යවරියකට සිස්ටර් උගන්වනවා මේ අස්ථි වලට පටක වලට I'm thinking in my mind, I don't know whether she knows what is ligaments, tendons, muscles more than me, right? එතකොට මගේ ඇතුලෙන් මම හිතනවා මම මේ කියනේවා මම නෙමෙයි මෙයා තමයි ඇත්තටම හරියට දන්නේ කියලා මගේ ඇතුලෙනොත් මට කතා කරනවා. නමුත් මම දෙවියන්වහන්සේගේ වචනේ කියන්නේ ගන්නවා. And in my mind, even if it is wrong, no problem, the word has power, it will fix it. නමුත් ඇතුළාන්තයෙන් මට හයිය තිබුණා මේක මොනවා කිව්වත් මම වචනේ කතා කරන්නේ මේක අනිවාර්යයෙන්ම ෆික්ස් වෙනවා කියන හයිය මට තිබුණා. So maybe not even 2 minutes, we spoke. See, we did not pray. The power is in our words. We did not pray. We spoke to the bones. We spoke to the nerves. We spoke to the cartilages. We spoke to the muscles, ligaments. හොඳට අහගන්න එතන අපි යාඥා කෙරුවේ නැහැ. ස්වාමිනී මෑ සුව කරන්න කියලා යාඥාවක් කෙරුවේ නැහැ. අපි අපේ ආධිපත්‍යයෙන් ඒ තියෙන අස්ථි වලට කතා කෙරුවේ. පටක වලට කතා කෙරුවේ. ටිෂුස් වලට කෙලින්ම කතා කළ කිසිස් වහන්සේගේ නාමයෙන් කෙලින් වෙන්න කියලා අනකිරීමක් තමයි කෙරුවේ. If you would have prayed, nothing will happen. අපි යාඥා කරන මුකුත් වෙන්නේ නැහැ. අපි දෙවියන්වහන්සේගේ What Jesus said, you do the same thing I did. He said you do. He did not say you pray. He said you do the same thing. He spoke to the spirit of deafness. He spoke to the storm, to the wind. යේසුස් වහන්සේ අපිට කිව්වේ මං කරපු දේ නුඹලාත් කරන්න කියලා මිසක් මං කරපු දේ වෙනුවෙන් යාඥා කරන්න කියලා නෙමෙයි. උන්වහන්සේ කරේ කන් ඇහෙන්නේ නැති එක්කනට උන්වහන්සේ කතා කරා. ඇසීම ලබන්න, පේන්නේ නැති එක්කනට කතා කරා. පෙනීම ලබන්න. ඇවිදින්න බැරි එක්කනට කතා කරා. නැගිටින්න. උන්වහන්සේ කතා කරන එක කරේ. ඒතර උන්වහන්සේ අපිටත් කිව්වේ කතා කරන්න කියලා මිසක් යාඥා කරන්න කියලා නෙමෙයි. He told us to speak to the mountain. උන්වහන්සේ කිව්වේ කන්දට කතා කරන්න මිසක් කන්ද වෙනුවෙන් යාඥා කරන්න නෙමෙයි. Because the power is in our words. මොකද බලය තියෙන්නේ අපේම වචනවල හින්දා. Because we are created in the likeness and image of God. මොකද අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානකමට අපව හදලා තියෙන හින්දා. Now, not even 2 minutes. After we spoke to the bones,
විනාඩි දෙකක්වත් කියන්නේ අපි වචනේ ප්‍රකාශ කරලා I told the senior consultant, ඒ සීනියර් කන්සල්ටන්ට් මැඩම්ට අපි විශේෂඥ වෛද්‍යවරයෙක් අපි move කිව්වා your leg and see. කකුල දිගහැරලා බලන්න කියලා. Now she moves her leg. ඊට පස්සේ ආ මෙහෙම හොලවල බැලුවා. And she's saying, I can't believe. ඊට පස්සේ ආකෝ මේක මට අදාහ ගන්නත් බෑ කියලා. So I asked her, what you can't believe? ඊට පස්සේ සොහිරව මොකද්ද ඔයාලට අදාහ ගන්න බැරි The කියලා. pain is gone. එයාකෝ කැක්කුම නැහැ කියලා. Now, she said it is impossible. ඊට පස්සේ මැඩම් කෝ මේක වෙන්න බෑ and she said it's psychological. Ah, you know better words. She said, I think it is some psychological, I feel like it's gone. Because it's impossible, she had to go for a surgery. එයා මේ ශාලේ කර්මකට යන්න නියමිතව හිටියේ. ඊට පස්සේ මැඩම් කිව්වා මේක වෙන්න බෑ. මේක මේ අපේ ඉගෙන ගන්නකොට විද්‍යාවේ වේදනාව ගැන කියනකොට මානසිකව කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියන පාර්ට් එකක් තියෙනවා. මේක එහෙම එකක් නිසා මේක නම් වෙන්න බෑ කියලා කිව්වා. She said it's a psychological part of pain, it's not real, it's just temporary. Ah, okay. But what happened next day? ඊට පස්සේ ඊළඟ දවසේ මැඩම් මට කතා කරා. She gave a call. So she called her on the next day and she said it is real. The pain has not come back. මේ මැඩම් මට කතා කළා කිව්වා මේ තාම වේදනාව ආවේ නැහැ. ඒකට මට තාම තේරුම් ගන්න බෑ ඒක මොකද්ද කියලා මට කතා කරලා කිව්වා. Hallelujah. Praise the Lord. Yesterday, now she's retired, but yesterday she came, day before yesterday she came for the session and she told me from that day I could walk, I could climb, there no need for me to go for surgery, I'm healed. අපේ සෙෂන් එකට පාර මැඩම් ආවා ඇවිල්ලා සොහිරට කිව්වා මට දැන් ඇවිදින්න පුළුවන් මට දැන් පඩිපෙළ අල්ලන්න නැතුව නගින්න පුළුවන් මට ඔපරේෂන් එකට යන්න ඕන උන්නේ මගේ නී ගාස්ට් එක මම දුප්පත් කෙනෙකුට දුන්නා මම සම්පූර්ණයෙන්ම සුවයි කියලා බෙදාගත්තා. Hallelujah. Hallelujah. Thank you Jesus. Thank you, Jesus. Praise you Jesus. Praise you, Jesus. So, is there power in the word? ඒකට වචනයේ බලය තියෙනවද? In whose word? කාගේ වචනවලද? In your word when you speak the word of God. ඔබගේ වචනේමයි මේ බලය තියෙන්නේ. ඔබ දේව වචනේ කතා කරනකොටයි මේ බලය තියෙන්නේ. But you don't know, like how there is power when you speak the word of God. In the same way, there is power when you speak other words also. The power is to destroy, the power to bring sickness, the power to bring disaster. දැන් ඔයගලන් දන්න දේ තමයි දේව වචනේ කතා කරනකොට මැවීමේ බලය තියෙනවා වගේම වැරදි වචනය, ඍණ වචනය, පේන දේ, දුක් කරදරේ කතා කරනකොට ඒක ඇති කිරීමේ බලයත් ඒ දිවේම තියෙනවා. Hallelujah. Hallelujah. Thank you, Jesus. Thank you, Jesus. Is there anybody having any pain? මේ වෙලාවේ කැක්කමක් තියන අය ඉන්නවද? Anybody else? කැක්කම තියන අය? Okay, one minute, come. එන්නේ කෙනා. ඊට පස්සේ Everybody will be fixed. Okay. What is the pain she has? දෙකම දෙනවා. බයිලැටරල්. So shall we pray? අපි යාඥා කරමුද? No. අපි යාඥා No, කරමුද? ask her. අපි යාඥා කරමුද? Okay. Is it right or wrong? ඔයා කියන දේ හරිද වැරදිද? අපි යාඥා කරන්න Is she right or wrong? She's saying Okay, let's go to Mark. Let's see the scripture. Better to go to the scripture. අපි යමු මාක් පොත. Mark අපි අර ප්‍රශ්නේ අපි දැන් යාඥා කරන්න දෙන්නේ කියන එක. ඒකට උත්තරයක් තමයි මේ හොයන්න හදන්නේ. chapter 11 මාක් 11 පරිච්ඡේදය verse 22. 22 වාක්‍යය. For verily I say unto you, යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න that whosoever shall pray, කිසිවෙක් නුඹලාට කියමි කවරෙක් නමුත් මේ කන්ද වෙනුවෙන් යාඥා කොට. is it given pray or say? යාඥා කොට කියාද තියෙන්නේ කියලාද තියෙන්නේ. වචනේ කොහොමද ලියලා Some තියෙන්නේ? are looking in the Bible. Some are looking at our face. Some are wondering what is this? What are they speaking? ඔයගලන් තේරුම් නැද්ද? දැන් මේකේ මම අපව කියන්න මේකේ තියෙන්නේ යමෙක් මේ කන්දට කතා කොට කියලාද මේ කන්ද වෙනුවෙන් යාඥා කරමුද කියලාද කියලා තමයි මේ සහෝදරිය ඇහුවේ. say කතා. Okay, is it saying whosoever or only so and so, this brother, this priest, this nun, this praise and worship leader, or whosoever? ඒකේ තියෙන ඕනෑම කෙනෙක් කවරෙක් නමුත් කියන වචනේ එහෙම නැත්නම්
මේ සහෝදරිය මේ Or somebody who's යාඥා preaching, කරන or the කෙනා person දේශනාකාරයා මේ විශේෂ පුද්ගලයෙක් පමණක් මේක කරනවා කියලාද කියන්නේ එහෙම නැත්නම් කවරෙක් වුවත් කියලාද කියන්නේ Whosoever. කවර දෙයක් පොද Whosoever. So you come in that. Whosoever believes. Whosoever believes. Now, is it saying to pray about the mountain or speak to the mountain? ඒක කියන්නේ මේ කන්ද වෙනුවෙන් යාඥා කරන්න කියලාද මේ කන්දට කතා කරන්න කියලාද All these days, are you praying about your mountain or speaking to your mountain? මෙච්චර කාලයක් ඔයගොල්ලෝ කරේ කන්දට කතා කරපු එකද නැත්නම් කන්ද ගැන යාඥා කරපු එකද කන්ද ගැන කියනවා මෙච්චර කාලෙ ඔයගොල්ලෝ කරේ කන්ද ගැන යාඥා කරපු එකද කන්දට කතා කරපු එකද කන්ද ගැන යාඥා So you are supposed to pray about your knee or you have to speak to the knees? ඔයාගේ ධනිස් දෙක වෙනුවෙන් ඔයා යාඥා කරන්න ඕනේ ධනිස් දෙකට කතා කරන්න Are you understanding? Yes. If you pray, you will pray and pray and pray. One day you will come to a conclusion. Maybe God's will. ඕගොල්ලන් යාඥා කරා නම් ඕගොල්ලන් හැමදාම යාඥා කරනවා ඊට පස්සේ ඔයගොල්ලෝ හිතා ගන්නවා මේක තමයි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කියලා. එහෙම නෙමෙයි. She also has same knee problem. Shall we pray now? අපි දැන් යාඥා කරමුද? Okay. Now, who is ready to speak to this mountain? දැන් The first who's going to lift your hand will get the opportunity. කවුද කැමති මේ කන්දට කතා කරන්න ඉගෙන ගන්න? Come. Children are children. That's why you have to become like them. She's very quick. Come. I have seen you before. Daughter, no? Your daughter. Yeah. Come. I think this is not the first time. Yeah. Yeah. Come. Yeah. So shall we pray? Shall we pray? Speak. Okay. I can say in English, right? Yeah. I can only say in English. I will translate each. Okay. Thank you, Jesus, Thank you, Jesus. for you have given me For you have given me power and authority power and authority to speak to this. Close your eyes. to speak to this. Tell her to close her eyes ඇස් දෙක වහගන්න. and see Jesus on the cross. Somebody can ඔයා ඇස් stand දෙක behind her. වහගෙන ජේසුස් වහන්සේ කුරුසේ ඉන්න රූපේ හිතේ ඇඳ ගන්න. Just stand behind her. Okay. Okay. Say, in the name of Jesus, In the name of ජේසුස් Jesus, වහන්සේගේ නාමයෙන් I'm speaking to you. I'm speaking to you. මම ඔබට කතා කරනවා. You spirit of infirmity, You spirit of infirmity, වෙනස්කමේ ආත්මය, every pain, every pain, every sickness, every sickness, come out. වේදනාවක් come out, එළියට Out. එන්න. out From our body, from her body right now. right now. Right now, Right now. every pain, every infirmity, Every infirmity, come out. Come out. In Jesus' name. in Jesus' name. I command I command your knees your knees be healed, be healed, be recreated, be recreated, be reconstructed be reconstructed in the name of Jesus, in the name of Jesus by the power of the Holy Spirit. by the power of the Holy I Spirit. command I command your joints your joints be lubricated, be lubricated, cartilages cartilages be healed be healed, be reconstructed in the name of Jesus, in the name of Jesus by the power of the Holy Spirit. by the power of the Holy Spirit. Joints be lubricated, Joints be lubricated, muscles, muscles, tendons, tendons, ligaments, ligaments, nerves be loosed, be loosed, be relaxed, be relaxed, be healed be completely healed completely. in Jesus' name. In Jesus' name. Life of Jesus Life of Jesus is flowing into you right now. is flowing into you right now. Life of Jesus Life of is flowing into your legs, is flowing into your legs, operating every cell, every tissue. operating every cell, every tissue. Receive. Receive, Here's the receive, results from a search. receive. Be healed completely. Be healed completely. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Jesus. You are healed. You are healed as In well. Jesus' name. In Jesus' name. Amen. Amen. Now move. Gone. අර හිරෝයිලා ගතිය ගියා. What she said? Tightness have gone. කැක්කුම? Tightness are gone. Pain? No pain. No pain. Gone. Praise the Lord. Sit and see. Kneel down and see. Go down. දැනෙන්න බලන්න.
නේ දන ගන්න පුළුවන්. කැක්කුමනේ ඇක්කුමනේ හිර වෙන ගතියක් ආවා. Completely gone? සම්පූර්ණ නිදහස්ද? කැක්කුම තියනවද? ටික හිර වෙන ගතියක් දැන් කැක්කුම තියනවද? කැක්කුම නේ. ඇවිදලා බලන්න. The tightness, hold her hand. Don't worry that you will go down, okay? See? වැටෙන්නේ. Yeah. Close your eyes. ඇස් වහගන්න. In the name of Jesus, In the name of Jesus, I'm speaking to you. I'm speaking to you. Your spine, Your spine, your nerves your nerves that is coming from the spine into the legs that is coming from the spine to the legs be loosed, be loosed, be relaxed, be relaxed, be healed, be healed, be recreated. be recreated. I command I command your muscles your muscles be loosed, be loosed, be relaxed be relaxed. in the name of Jesus. In the name of Jesus, By the power of the Holy Spirit. by the power of the Holy Be Spirit, completely loosed, be completely loosed, relaxed. relaxed. Your tendons, Your tendons, your ligaments, your ligaments, your nerves, your nerves be healed, be healed, be recreated, be recreated, be reconstructed be in the reconstructed. name of In Jesus. the name of Jesus, By the power of the Holy Spirit. by the power of the Holy Spirit. Amen. Amen. Your legs Your legs be loosed completely. be loose completely. Yeah, do this. God, it became loose. In the beginning, we spoke the bones to be healed, it got healed. Then the muscles were tight. So we spoke to the muscles be loosed, it became loose. Praise the Lord. Hallelujah. Now everybody is holding the knee. I have. Wait. ඕකේ. Wait. And next, ask first. Only she got up, and then slowly she. Now everybody is having pain. Okay, tell them. In the beginning, we spoke to the bones, so the bones went into the normal position. අපි මුලින්ම අස්ථි වලට කතා කරා. එතකොට ඒක නිවැරදි වුණා. But then when we spoke to the, it was tight. She said. So we spoke to the muscles to become loose. It became loose. ඊට පස්සේ යාට තද ගතියක් වේදනාව ගියා කිව්වා. නමුත් තද ගතියක් තියෙන බව කිව්වා. ඊට පස්සේ අපි මේ මසල්ස් වලට වෙනම කතා කරා. දැන් මේ තද ගතිය නැහැ. Praise the Lord. Praise the Lord. Praise the Lord. Why I called you first? You were very attentive. Go and sit. Yeah. Now, listen. එයාට මුලින්ම කතා කරේ එයා ඉතා උනන්දුවෙන් අහපු අහගෙන හිටපු බව දැකපු නිසා කියලා. Everybody were attentive, but she was extra attentive. හොඳින් Okay. අහගෙන සිටියා. Now listen. දැන් අහගන්න. This power to speak words is given to every human. මේ වචනය කතා කිරීමේ බලය මේ මිනිස්සු හැමෝටම දීලා තියෙනවා. But we are so deceived and we are so ignorant that we don't even know that we have this power to speak අපි words. රවට්ටලා තියෙන්නේ අපි දන්නේවත් නෑ අපිට මෙහෙම කතා කිරීමේ බලයක් තියෙනවා කියලාවත්. Are you understanding? ඔබ තේරුම් ගන්නවද? Okay, all those who have knee problem, only those who have knee problem can come. තනිස් වේදනාව විතරක් ඉස්සලාම ඉස්සරහට එන්න. Come, I know you have knee problem. තනිස් Come. සමාන. Knee problem? I'll call you, huh? Don't worry. Knee problem. Come. There's so many knee problems here, I guess. Come. රවිය යන්න වැඩි. You can take this. පස්සේ බුලේ. You can come and stand here like this. headache. Tell her she's thinking if I pray she'll get healed. ඔයාට කියනවා මේ සහෝදරිය ඔයා හිතනවලු මේ සහෝදරිය අත තියලා ආඥා කරා. Ask her, she will get healed when I pray? මේ සහෝදරිය අත තියලා ආඥා කරොත් ඔබ සුව වෙනවා කියලා ඔයා විශ්වාස කරනවා කියලා. What? That's the wrong belief. ඒක වැරදි ඇදහිල්ල. Okay, I don't know how she'll understand. Okay, come stand here. වචනේ තමයි ඔයා සුව කරන්න යන්නේ අපි කවුරුත් නෙමෙයි. Okay. Yeah. All of you are knee pain? Only this much? Afterwards don't come, I will not pray. Only this much knee pain? Anybody else? Knee pain? Knee pain? Knee pain? Knee pain? දනිස් සමාරු Knee සලාම් pain? දනිස් හදන්න. I should say like this, knee pain 1 time, knee pain 2 times. Anybody else? ඇවරයි නෑනේ. So many pains are there.
වෙනවට මාරු කරගන්න ඕනේ. Come. Okay, that's all I guess. Praise the Lord. Thank you, Jesus. Thank you, Jesus. Hallelujah. Hallelujah. So will Jesus heal you? ජේසුස් වහන්සේ ඔබව සුව කරන්න යනවද? Yes, say yes. Okay, take 1 Peter 2:24 and read them. දැන් මේ සහෝදරය ඇහුවේ ජේසුස් වහන්සේ ඔබව සුව කරන්න යනවාද කියලා. ඔයගොල්ලෝ ඔක්කොම ඔව් කිව්වා. දැන් අපි ඒක හරි උත්තරයක්ද වැරදි උත්තරයක්ද කියලා බලන්න යනවා. 1 Peter 24. Chapter 2 verse 24. එක පේදුරු දෙවෙනි පරිච්ඡේදයේ 24 වගන්තිය. අපගේ පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරය ගස පිටදී අපගේ පාපයන් ඉසිලූසේක උන්වහන්සේගේ තුවාල වලින් ඔබ නුඹලා කරනු ලැබුවාහුය. So will Jesus heal you? By his stripes you will be healed? ජේසුස් වහන්සේගේ ශ්‍රී වණ කෑලි වලින් ඔබ සුව කරාදී කියලා තමයි ලියලා තියෙන්නේ. දැන් සහෝදරයා අහන්නේ ජේසුස් වහන්සේ ඔබ සුව කරාවිද කියලා. ජේසුස් වහන්සේ ඔයාව හොඳ කරන්න යනවද හොඳ කරලා ඉවරයි කියලා. ජේසුස් වහන්සේ බයිබලයේ ලියලා තියෙන්නේ උන්වහන්සේගේ වණ කෑලි වලින් ඔබ සුව කරන ලදී කියලා. The Bible never says Jesus healed. Your faith has healed you. If you don't understand, then you will never see your healing. Even if you get healed now, when you go back, when the devil puts pressure, you believe the lies, you receive the sickness again. දැන් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔයගොල්ලන් සාතන්ට ආපහු වෙන්න යනවා. බයිබලයේ කොතනකවත් ජේසුස් වහන්සේ කියලා නැහැ. ජේසුස් වහන්සේ ඔබ සුව කරනවා කියලා. හැමතැනම ලියලා තියෙන්නේ ඔබගේ ඇදහිල්ල ඔබ සුව කරා කියලා. එතකොට ඕගොල්ලන් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ වෙලාවේ සුවයාවත් ආපහු ගෙදර ගියාම සැකය ඩවුට් එක ආපහු වෙනකොට ප්‍රෙෂර් එක එනකොට ආපහු ඕගොල්ලන් වැටෙන්න යනවා. මොකද ඇදහිල්ල ගොඩ නැගලා නැති නිසා අපි සුව කරලා ඉවරයි කියන තැනට ගොඩ නැගෙන්නේ. Read again and ask her, will Jesus heal her? මේක කියලා තියෙන්නේ නුඹලා සුව කර උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුව කරනු ලැබුවාහුය කියලා. එතකොට ජේසුස් වහන්සේ ඔයාව හොඳ කරන්න යනවාද හොඳ කරලා ඉවරයි. Okay, so will Jesus heal you now? දැන් ඔබ හොඳ කරාවිද? කරලා ඉවරයි. Understood? He is already done, but for me to see what is done, I have to speak by authority. දැන් ඒ කරලා ඉවර වෙච්ච අවුරුදු 2000කට කලින් මාව සුව කරලා ඉවරයි. නමුත් ඒ එතන තියෙන දේ අපේ ජීවිතේට ගන්න නම් මම උන්වහන්සේගේ වචනය ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන්න ඕනේ. Praise the Lord. You come and hold his hand. You both hold hands. ඔය දෙන අතල්ල ගන්න. You both hold hands. You both hold hands. You both hold hands and you both hold hands. එක්කෙනාගේ අතල්ල. අම්මත් එක්කද? Okay. Shall we pray? අපි ආඥා කරමුද? වචනේ කතා කරමුද? Good. Okay. I'll say softly because your language is what they understand, right? You say loudly. In the name of Jesus. ජේසුස් වහන්සේගේ නාමයෙන් හැමෝම හයියෙන් කියන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් I'm speaking to you. මම ඔබට කතා කරන්නට You යනවා. spirit of infirmity. නිවැරදිකමේ ආත්මය I command you to leave this person's body right now. මම ඔබට අණ කරනවා. මේ ශරීරයේ තිබෙන සියලුම වැරදි දේවල් I command every pain to leave this person. මෙතනින් පිට වෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් වේදනාවේ ආත්මය මෙතනින් පිට වෙන්න. I command every bones be aligned. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලුම අස්ථි වලට අණ කරනවා. නිවැරදි වන්න. I command joints be lubricated. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලුම හන්දි වලට අණ කරනවා. Your knees be healed. සියල්ල නිවැරදි වන්න, ලිහිල් වන්න.
Your knees receive the life of Jesus. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දනිස් වලට අණ කරනවා. Muscles, tendons, ligaments, nerves be loosed, be දනිස් relaxed, be නිවැරදි healed. වන්න ක්‍රිස්තුස් වහන්සේගේ ජීවය ලබන්න. සියලුම පටකවලට මෘදු පටකවලට ස්නායු වලට මස් පිඩු වලට අණ කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිවැරදි වන්න. නැවත නිපද වෙන්න. නිවැරදි වෙන්න. Your knees receive the strength of Jesus. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දනිස් ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය ලබන්න. Receive the strength of Jesus. Be healed right now. ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය ලබන්න. මේ මොහොතේ සුවය ලබන්න. Receive brand new knees in Jesus' ක්‍රිස්තුස් name. වහන්සේගේ නාමයෙන් අලුත් දනිස් ලබන්න. Your legs be completely loosed in Jesus' name. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කකුල් දෙක සම්පූර්ණයෙන් ලිහිල්වන්න. You are healed in Jesus' name. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සුවයි. 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 ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සම්පූර්ණයෙන් සුවයි. Yeah, now much. හරි දැන් ඇස් අරින්න කකුල් හොලවල බලන්න. Much. වේදනාව තියෙන අය කියන්න. Much. හොඳට හොයවන්න. Gone. කාගෙද නැත්තේ වේදනාව? තියෙන අය කවුද? Let me come one by one. Much. දනිස් දෙක අහන්න. හැක්කුම නැහැ. No pain in the knees. Knee pain is gone. pain කකුල් දෙකේ දනිස් දෙකේ අමාරු ඉවරද? දැනෙන්නේ 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 නැහැ. knees are okay. Okay, now what foot? Yeah, foot. Thank you, Lord. Thank you, Father. Thank you, Jesus. In the name of Jesus, I command every pain in the foot, in the leg, in the ankles. I command you, come out. Out. Be healed completely. Be restored completely. Your foot be restored completely. In Jesus' name. Amen. Check. Check. එවිද බලන්න. God. අයියෙන් එවිද බලන්න. දනිස්. ගල්වීමක් වගේ පොඩ්ඩක් තියෙනවා. Tightness in the foot is little there. Okay, okay. I command the foot be completely loosed, the muscles be loosed, be relaxed, the nerves be loosed, be relaxed in Jesus' name by the power of the Holy Spirit. Receive? Yes? Receive, be loosed completely. Say thank you, Jesus, thank you, Jesus, thank you, Jesus. Now it's gone? එවිද බලන්න. හරිද? Gone. අසුයි වෙනසක් තියෙනවා. තදවීමක් වගේ එකක් තියෙනවා මොනවද? ගල් තැන් වගේ කියන්නේ. Tightness. tightness රියට. Okay, okay, do like this. Thank you, Jesus, thank you, Jesus. Say thank you, Jesus, thank you, Jesus, thank you, Jesus. Yes, be loose. Loose completely. Be loose completely. Your spirit of infirmity come out. Yeah, it's become loose now. Huh? Became loose? සම්පූර්ණයි කියලා කියන්නේ ප්‍රකාශ කරන සුවයි. Gone? Praise the Lord. Yeah. Move your leg. Gone? හැක්කුම නැහැ. කකුල. all foot. All foot. But knee pain is gone. Knee is gone. That is gone. Knee is gone. Knee is gone? Knee pain is gone. Foot is there. Okay, okay. Foot is there. Okay. Pain is there. Thank you, Lord. Thank you, Father. Thank you, Jesus. I bind your spirit of infirmity. Every pain come out. I command life of Jesus flow. Your foot be completely restored. Be healed in Jesus' name. Be healed completely. Do like this. Thank you, Jesus. Gone? Gone. Praise the Lord. Yeah. Then next. වාගේ හරිද ගනිස්? Move your leg. හිරි වැටිලා වගේ මේක යනවා දනිස් තේරුණා. කැක්කුම. නෑ නෑ. හිරි වැටිලා Gone. වගේ යනවා තේරුණා. Praise the Lord. Congrats. How long she had? කොච්චර කාලෙද තිබුණේ? දැන් නම් අවුරුද්දක් විතර. 1 year. Only 1 year. Okay, small. Yeah. You can go. හරි? Gone? Tightness is there. Tightness is there? Thank you, Lord. Thank you, Father. Thank you, Jesus. In the name of Jesus, I bind your spirit of infirmity. Come out. Out.
In Jesus' name, I command you muscles be loosed, your foot, your knees, your muscles, your nerves be loosed, be relaxed completely in Jesus' name. Yeah, do this. Say thank you, Jesus. Thank you, Jesus. Yes, be loosed completely. Be loosed completely. Yeah, it's gone. Gone? Praise the Lord. Yeah. Completely. Completely healed. Praise the Lord. Yes. You can, yeah, you can bend. You can show us. It's like this. You can't do like this. Before I'm doing exercises, I put the bandage here. Okay. Now no need bandage. Now, no need bandage. Yes. Praise the Lord. Hallelujah. Thank you, Jesus. Everybody, they went. Got healed. Come here. Come here. You're not even testifying and they're running. First of all, they are scared to come before. Somehow I pulled them. No? Gone? Then you have to testify, right? Okay. How many years you had? 2 years. All 2 years, 1 year, small. Come. කැක්කුම තිබුණාද? වෙනස් කැක්කුම? දැන් තාම කැක්කුම තියෙනවද? කැක්කුමනේ නිකන් උස්සන්න බෑ බරයි වගේ නිකන් දමාරුවක් තියෙනවා වැටෙන්න. No talking in the classroom. I'll say stand on the දැන් bench. වෙනසක් තියෙනවද ඒකේ? She has little imbalance and a stiffness in this leg. Then why did you go back? ආපහු ගියේ ඇයි හොඳ වෙන්නේ නැතුව? So ask her, will Jesus heal her? Jesus වහන්සේ ඔබ සුව කරාවිද කියලා අහනවා. සුව කරන්නේ. Ayo. Will Jesus heal her? Ask them. Jesus වහන්සේ මේව සුව කරන්න යනවාද කියලා අහනවා. You're very quick. Really very quick. Wow. Congrats. Yeah. But she did not pick up yet. Yeah. Will Jesus heal you? Jesus වහන්සේ ඔබ සුව කරාවිද කියලා අහනවා. Okay, ask her, is Jesus going to come and die and take your sickness on the cross, or did he already die and took already your sickness on the දැන් cross? මම ජේසුස් වහන්සේ ආපහු මේ ලෝකෙට ඇවිල්ලා කුරුසියෙන් I'm not done with you, huh? ඒ Wait. කැක්කුම අයින් කරන්න යනවාද? එහෙම නැත්නම් දැන් මේක කරලා ඉවරද? already done. Then you are going to ask, give? Suppose, I know you won't ask, you're asking me phone, okay? දැන් ඔයා හිතනවා මේ සහෝදරගේ ෆෝන් එක ඉල්ලුවා කියලා. After I gifted you, will you say, please give me? දැන් දීලා ඉවරයි. දැන් ඔයා ආපහු මේක ඉල්ලනවද? ඇයි? Then why are you asking? දීලා ඉවරයි. If God has already given you healing, why are you asking me, heal me? දැන් ජේසුස් සුවේ දීලා ඉවරයි අවුරුදු 10කට කලින්. දැන් මේ දීලා ඉවරෙච්ච එක කායි ඉල්ලලා වැඩක් නැහැ. ඒක අයිති කරගන්නයි කියන්නේ. දීලා ඉවරයි. He has already healed you? දැන් සුවේ කරාවිද සුව කරන්න යනවද? Open. කරලා ඉවරයි. Now say, open your mouth and say, thank you, Jesus. දැන් හදලා කියන්නේ ස්තුතියි ජේසුනේ. By your wounds, වහන්සේගේ ශ්‍රී Close your eyes. වහන්සේ I am healed completely. මා සම්පූර්ණයෙන් සුව වී අවසන්. ඔබගේ ශ්‍රී වහන්සේ වලින් අස්වාදින් කියන. මා සුව වී අවසන්. වහන්සේගේ ශ්‍රී වහන්සේ වලින් මා සුව වී අවසන්. සම්පූර්ණයෙන් සුව. Yeah, now check. දැන් බලන්න දැන් හොඳට හොඳයි එන්සක් තියෙනවා. Gone? Thanks a lot. Did I pray or did you change it? Did I pray for her or did she දැන් change මේ the වෙලාවේ thinking? අපි ආඥා කරාද නැත්නම් මෙයාගේ සිතන විදිය වෙනස් කරාද? So the problem is with God or with my wrong thinking? දැන් මේ ප්‍රශ්නේ තියෙන ජනවාසෙත් එක්කද මම සිතන විදිය Come. වැරද්ද. හරියට yes. Praise the Lord. Hallelujah. Yeah. What was the problem you had? Okay. Now? Pain is there? Now is the pain? It's gone. Now. Now it's gone. Now it's gone. It will not come back. Okay. Yeah. Okay. Now I'll ask you something, huh? You also listen to me. Because after I go, only you have to continue. Now, Mark 11, okay? 23rd verse. Yeah. For verily I say unto you, that whosoever shall say unto this mountain, be removed and be cast into the sea, and shall not doubt in his heart, but believe, listen to this, but believe
that those things which he says shall come to pass. දැන් මේක ලියලා තියෙන්නේ සැබවින්ම නුඹලාට කියමි කවරෙක් නමුත් මේ කන්දර කතා කොට ඉදිරි මූදර වැටෙන්නටයි කියා තමා සිතින් සැත්ක නොකොට තමා කියන දේ සිදුවේයි අදහන්නේ නම් ඒ සිදුවන්නේය. තමා සිතින් සැත්ක නොකොට First I have to say, then it will come to pass. ඉස්සෙල්ලා මම ප්‍රකාශ කරන්න ඕනේ එතකොට ඒක සිදු වෙනවා. Now, all those who had knee pain, did we wait God to heal, or first we said you are healed and then you had your healing? දැන් මේ දනිස හොඳ වෙච්ච ඔක්කොමලාම ඉස්සෙල්ලාම උන්වහන්සේ සුව කරාට පස්සේ අපි කිව්වද සුවයි කියලා නැත්නම් අපි ඉස්සෙල්ලාම වචනේ ප්‍රකාශ කරා ඊට පස්සේ ඒගොල්ලෝ සුව වුණා. But the problem is, we are waiting. First let it happen, then I will say. නමුත් අපේ පුරුදලා තියෙන ඉස්සෙල්ලාම හොඳ වෙන්න ඊට පස්සේ මම කියනවා මම සුවයි කියලා. But God is saying, no, 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 no. First you say, then it will happen. බුදුන් වහන්සේ කියනවා නෑ නෑ එහෙම නෙමෙයි ක්‍රමය. ඉස්සෙල්ලාම ඔයා වචනේ කියන්නේ ඊට පස්සේ ඒක ඇත්ත වෙනවා. See the last line of 23rd verse. He shall have whatsoever he says. ඒකේ අන්තිම වචනේ කියනවා එබැවින් උඹලාට කියමි උඹලා ආඥා කරන මොන දෙයක් වද සියල්ල ඔබට ලැබුණේ අදහන්නේ ඒකට උඹලා